අපේ වාසිය දෙනාටම ස්පෝක්ස් බේ ප්‍රදේශයේ වාසය කරන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ හිතසුව පිණිස අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන මෙම විහාරස්ථානයට වැඩම කර වදාළ ධම්ම ගවේෂී භාවනා මධ්‍යස්ථානයේ වෙලින්ටින්හි වැඩවසන පූජ්‍ය බන්තේ දිනාලංකාර ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කොට ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම මේ ස්ථානයේ මේ ධර්ම දේශනාවේ සමගාමීව කුඩා ළමුන් වෙනුවෙන් ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. එම ධර්ම දේශනාව සඳහා මෙහි වැඩම කළ වදාළ පූජ්‍ය උඩුගම පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ අපගේ පාද නමස්කාර කොට ඉතාම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාව සඳහා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දින පැවැත්වීමට නියමිත ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වීම සඳහා පාද නමස්කාර කොට ඒ සඳහා ආරාධනා කිරීමට ඩීටෙල් ආයතනයේ කරුණාකාර අධ්‍යක්ෂ ජයන්ත නානායක්කාර මහත්මයාට මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. උන්වහන්සේගේ පාද නමස්කාර කොට මෙම ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලෙස. හොඳයි. සෑම දිනකටම පිළිවන් සරණයි. එහෙනම් අපේ මේ රැස්වලා සිටින සියලුම පින්තුන් පන්සිල් සමාදන් වීම සඳහා කවුරුත් එහෙනම් নমස්කාරය සිදු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාවේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්සකෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කයිස්සාමි කල්යාණං වා පාපකං වා පස්සදායාදෝ භවිස්සාමි තී අබින්නම් පච්චවෙක්කි තම්බන්ති සෑම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි. අද සමත වශයෙන් අපි දවසකට හිතනකොට කැලෙන්ඩරේ අනුකූලව 2025 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 22 වෙනිදා. නව ශ්‍රී ලංකේ මේ හොක්ස් බේ ප්‍රදේශයේ නේපියා මේ ඒ වගේම හේස්ටින් මේ ප්‍රදේශයේ ඉන්න පින්වතුන්ට අද විශේෂ දවසක්. අපි අත්දකින්න දේකුත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. 2025 පෙබරවාරි මාසයේ වෙනකොට මේ ප්‍රදේශයේ ඉන්න ශ්‍රී ලාංකික පින්වතුන්ගේ සංඛ්‍යාව දැක්කම සකාරුණික සන්තෝෂයක් දැනෙනවා. ඉතින් අපි මේ නව ශ්‍රී ලාංකේ ජීවත් වෙන්නට මුල් කාලේ ඉඳලා වරින් වර මේ ආරාම වලට සීනාසන වලට යම් යම් ආගමික කටයුතු සම්බන්ධයෙන් වැඩ කරනකොට ඇත්ත වශයෙන්ම මේ වාගේ පිරිසක් එක්කාසු වෙලා හිටින්නේ. නමුත් මේ අවුරුද්ද වෙනකොට මේ කාලය වෙනකොට අපි ශ්‍රී ලාංකික පින්වතුන්ගේ සංඛ්‍යාව මේ විදිහට එක්කාසු කරගන්නට රැස් කරගන්න මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා කියන එක ඉතින් මේ ප්‍රදේශ වාසීන්ට අපිට බොහොම සතුටුයක්. ඉතින් මේ නව ශ්‍රී ලංකේට මේ පින්වතුන් ආවේ යම්කිසි කාරණයක් හින්දායි. මේ සියලු දෙනාම සැප හොයාගෙන ආපු ගමනක් මේ තියෙන්නේ. ලංකාවේ ඉපදෙලා ලංකාවේ අධ්‍යාපනය ලබාගෙන සැප හොයාගෙන ආපු ගමනක්. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රැඳී ආරක්ෂා වෙනුවෙන් ආපු ගමනක්. හැම එක්කිනාම මේ බණ හොයාගෙන ආපු ගමනක් නෙවෙයි. ධර්මයේ හොයාගෙන ආපු ගමනක් නෙවෙයි. ඇත්තම කියනවා නම් මේ පින්වතුන් ආවේ සල්ලි පැටියක් ගෙවල් දොරවල් ලෞකික වශයෙන් යහපත් ජීවිතයක් ගත කරන්න. ඇත්තම ඕකනේ නේ. හැබැයි ලෞකික වශයෙන් යම් යම් දේවල් අපිට ලැබෙනකොට එක පැත්තකින් පිරිච්ච ගතියක් තිබෙනවා, එක පැත්තකින් හිස් ගතියක් තිබෙනවා. ඒක මෙහි ආවට පස්සේ සමහරුන්ට දැනෙනවා. මේට වඩා මේ කාරණේ මේ ඉස්සරලා දැකලා දැනලා තියෙනවා. මේ කාලය වෙනකොට ඒක යන්තරම් ප්‍රමාණයකට අඩු ප්‍රමාණයකුත් තියෙනවා. මේකයි. ලංකාවේ තියෙන දේවල් සියල්ලක්ම මෙහි නෑ. මෙහි තියෙන දේවල් ලංකාවේ නෑ. ඒකට ලංකාවේ මේ තියෙනා වූ වපසරිය සහ මේ තියෙන දේවල් ලංකාවේ තිබුණා නම් මේ පින්තුන් ලබා ගන්න මෙහි එන්නේ නෑ. එන්නේ ඒ වගේම මෙහෙට ආවන් පස්සේ මේ පින්වතුන්ට ලංකාවේ තියෙන දේවල් සියල්ලක්ම මෙහි හරියට ගන්නට බැහැ. ඉතින් මේ වර්තමාන කාලෙදී එකක් තියෙනවා ඉස්සර ගොඩාක් මේ රටවලට ආවන් පස්සේ තනි වෙච්ච මිනිස්සු අඬලා තියෙනවා යන්න හදලා තියෙනවා ඒ වගේ වෙන වෙන නගර වලට සිටියසද ගිහලා තියෙනවා ආපහු ලංකාවට ගිහලා තියෙනවා හේතුව උදකලා ගතිය තනි ගතිය ටිකක් මේ පින්තුනේ දැනෙනවා මෙහි ඉන්න කට්ටියට දැනෙනවා හැබැයි ඒක දැන් නැහැ ඒ තනි ගතිය එහෙම ටිකක් අඩුයි
ඒකට හේතු කාරණා තිබෙනවා. දැන් මෙහෙට පැමිණියත් මේ තිබෙනා වූ නවීන තාක්ෂණයේ යටතේ හැදිලා තියෙන දේවල් Skype එකද, YouTube ඊට පස්සේ WhatsApp, Viber communication facilities ආවන් පස්සේ ලංකාවේ ඉන්න දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ මිත්‍රාලේ මේ ළඟට සජීවීව ඉන්නවා වගේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් ගතියක් තිබෙන නිසා මට ටිකක් අර පාළු ගතිය සහ හුදකලා ගතිය තනි ගතිය එකීමකී ගිහිල්ලා තියෙනවා. ඉස්සර එහෙම නෙවෙයි. ඉස්සර තිබුණේ මේ කාඩ් જાතියක්. ඒ වණක් කියන්නේ මේ ටෙලිෆෝන් සිස්ටම් එකේ නෙවෙයි. නමුත් මේක යමතක් කිරීමක් ඉස්සර තිබුණා මේ අපේ ජයන්ත මහත්තයාත් ඒ වැඩේ කරා. කාඩ්ස් જાතියක් තිබුණා. මේ ඒවට කිවි කාඩ්ස් කියනවා. එක එක නම් වලින් තිබුණා කාඩ්. ඒක ඩොලර් 10යි. ඒකක් අරගෙන ඊට පස්සේ මිනිත්තු 80ක් තියෙනවා, දින 60ක් තියෙනවා කියන ඕනම කාඩ්ස් වලින්. එහා පැත්තේ එක්කෙනා පේන්නේ. නමුත් ටෙලිෆෝන් එකකින් ඒක දාලා කීවර්ඩ් එකකින් නවත්තන්න පුළුවන් ගැටයක් තියෙනවා. මොකද ලංකාවේ තුරන් දන්නේ මේ ඔක දෙන්න. හැබැයි ඊට පස්සේ ඉතින් මේ කොමියුනිකේෂන් ආවට පස්සේ මේ මුන්ට සජීවීව මේ මොහොතේ එහා පැත්තේ පින්තූරේ රූපය දැකගෙන අමතීමේ අවස්ථාව ලැබෙච්ච නිසා පාරු ගතිය ඒ වගේම මේ තිබෙනා වූ අර මේ කියන අනිගතිය ඒවා ගොඩාක් මගහරව ගන්න පුළුවන්කම තියෙනවා. ලැබිලා තියෙනවා. ඒක නිසා ඉස්සරට වඩා වෙනස් ස්වභාවයක් තමයි දැන් මේ පැත්තේ තියෙන්නේ. ඉතින් මේවත් තියෙන නිසා කොහොම හරි මේ වාගේ පිරිසක් මේ හොක්ස්බී ප්‍රදේශයේ නේපියා මේ ප්‍රදේශයේ ඉන්න මේ පින්තුන්ට ආර්ථික වශයෙන් දියුණු වෙන වගේම මේ පින්තුන්ට නැති දෙයක් තිබෙනවා. ඒ තමයි අපි ලංකාවේ පුරුදු පුහුණු කළා වූ ආගමික පරිසරය, ආගමික දේවල්, බුද්ධ පූජා, බෝධි පූජා, බණ ඇසීම් ආදී දේවල් මේවා මෙහි ගොඩක් නෑ. හරි සීමාන්ත. එහෙනම් ලංකාවේ අහගන්න. අද මේ තුනතර මම මේ මාතෘකාවක් හැටියට මේ බණ දේශනාව සිදු කිරීම සඳහා පොඩි මාතෘකාවක් කර්මයේ පිළිබඳව කියලා දෙන්නා වූ කාරණයක් මතක් කළා. ඒකේ තේරුමත් මම කියලා දෙන්නම්. දැන් මේ අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ මේ පින්තුට ලංකාවේ තිබිච්ච නමුත් මෙහි නැති හිතට ආධ්‍යාත්මික වශයෙන් අඩුවක් වශයෙන් තිබෙනා වූ දෙයක් සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි මේ අපේ පින්වත් චන්දන මහත්මයා, ජයන්ත මහත්මයා, ඒ සහෝදර සහෝදරාදීන්, ඒ මාතු මහත්මිය සියලු දෙනාම විකාශ වෙලා මේ පින්තුන්ගේ හොඳ හිතත් එක්ක මේ ටික අද සංවිධානය කරගෙන තිබෙනවා. ඒකට යම්කිසි වටිනාකමක් අගයක් ඇතුව අපි මේ පින්තුන්ට යම්කිසි දෙයක් කියලා දෙන්න ඕනේ. සහ ධර්ම කාරණාවක් කියලා දෙන්න ඕනේ. ඒකට මාතෘකා කරගත්තා වූ කාරණේ තමයි කම්මස භූමි කමදායාදු කමියු. මම කර්මයෙන් හැදිච්ච එක්කෙනෙක්, නිස්පාදනය වෙච්ච එක්කෙනෙක්, සකස් වෙච්ච එක්කෙනෙක්. කම්මස භූමි කමදායාදු කර්මයේ දායාද කරගෙන ඉන්න එක්කෙනෙක්. කම්ම යෝනි කර්මයෙන් උපන්නා වූ කෙනෙක්. කම්ම බන්දු මට කර්මයේ නෑදෑ හිත මිත්‍රාදීන් කෙනෙක් බවට පත් කරගත්තා වූ කෙනෙක්. කම් පරිසරණ කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. යම් කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං යම් කිසි හොඳ වූ වේවා නරක වූ වේවා දෙයක් ක්‍රියාවක් සිදු කරන්නේද ඒක මට ඒකාන්තයෙන්ම හිමිකම් එහෙම නැත්නම් මම දායාද කරගෙන ඉන්නවට නිතර මෙනෙහි කරන්න කියන එක තමයි ඔය පාලි පාඨයේ පාලි වාක්‍යයේ තියෙන්නේ. ඔන්න දැන් බණ ඉවරයි. දැන් කියන්න තියෙන්නේ ඔය ටිකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන වාක්‍යය. ඊට පස්සේ කියන්න තියෙන්නේ මේ පින්තුන්ගේ පොඩි ප්‍රශ්නයක් ගන්න. දැන් ඔය ප්‍රශ්නය අහලා අපි බලමු මේ පින්තුන්ට සරලන විදිහේ මොකක්ද අපි ආමන්ත්‍රණය කළ යුත්තේ. අපි ධර්ම දේශනා තුනක් කරනවා. ධර්ම දේශනා තුනක්. එක ධර්ම දේශනාවක් තියෙනවා. ඒ ධර්ම දේශනාව ඉතාමත්ම පිරිසුදු මාතෘකාවක් හරවන්න පුළුවන්. ඒ මාතෘකාවන් කතා කරලා ඒ වගේම මේ ජීවිතයේ තිබෙනා වූ දුක්ඛ ස්කන්ධය හොඳට තේරුම් අරගෙන මේකේ තියෙන අසාරත්වය, ඒ වගේම අභාග්‍ය අවාසනාවන්ත කර්කස කටුක ස්වභාවය තේරුම් අරගෙන මේ තමන්ගේ ජීවිතයේ තිබෙන ලෝකයේ තිබෙන
මේ සියලුම දේවල් වල තිබෙන අසාරත්වයේ නිස්සාරත්වයේ ඒ වගේම හිස් බව තේරුම් අරගෙන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න හේතු වෙන්නා වූ ධර්ම කාරණා ටිකක් කියන ඒක. ඔය තමයි පළවෙනි ධර්ම දේශනාව. දෙක අතගන්නේ දැන් නිවන් දකින්න කෙලිම ඍජු මාර්ගයේ නිවන් දකින්න කියලා දෙන ධර්ම කාරණා. ඒක ධර්ම මාතෘකාවක්. දෙක මේ නව ශ්‍රීලංකිත ඇවිල්ලා මේ ගත කරන්නා වූ ජීවිතයේ යහපත් ගුණගරුක සල්ලිමිණි මුදල් එහෙම කියක් හොයාගෙන ලෞකික ජීවිතයක් ගත කරන ආකාරය කර්මය කර්මඵලයේ තීරුම් අරගෙන ඒ වගේම හොඳ ධර්මානුකූලව ලෞකික ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නා වූ ධර්ම දේශනාව. මතකද? පළවෙනි කොටස කෙලින්ම ඍජු නිර්වාණ අතරමඟ නතර නොවි කෙලින්ම හයිවේ එකේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් යන්න පුළුවන් ටොපික් එකක් තියෙනවා. නිවන්. දෙක ලෞකික ජීවිතයේ යහපත් කරගෙන ගුණවන්ත ජීවිතයක් කර්මීය කර්මඵලයේ විශ්වාසයෙන් ගත කරන්න පුළුවන් ජීවිතයක් පිළිබඳව කියා දෙන මාතෘකාව. දෙක. තුන මෙහෙට ඇවිල්ලා මේ ඉන්නා වූ පිරිසත් එක්ක මේ ශ්‍රී ලාංකික කට්ටියත් එක්ක ඔළුව බේරගෙන ඉන්න විදිහ ගැන කියලා දෙනවා. මාතෘකා තුනක් තියෙනවා. ඒ මාතෘකා තුනෙන් මේ තුන කැමති කොහොමද? පළවෙනි එකටද දෙවෙනි එකටද තුන්වෙනි? ඒ යොස්ටස්. අද විදේශ දවසක්. මේ නිවන් කෙලින්ම නිවන් ආමන්ත්‍රණය කරන්නද දෙවෙනි එක කියන්නද එහෙම නැත්නම් තුන්වෙනි එක? බත් ඡන්දයෙන් ළඟට ඡන්දයක් තියෙනවා නේද? එකට කැමතියි කවුද? දෙකද? තුන්වෙනි එක පොළොව බෙරගෙන ඉන්නේ. ඒ දෙවෙනි එකකින් භාගිකුයි තුන්වෙනි එකකින් භාගිකුයි ඉස්සර කරොත් මොකද? එහෙනම් මම ඒක තමයි මට දැනගන්න. මට දැනගන්න ඕන කවුද මේක තමයි. දැන් මම ටොපික්ස් තුනක් දුන්නානේ. කෙලින්ම ඍජුව වම්මාර්ථය පිළිබඳව. දෙක ලෞකික ජීවිතය යහපත් කරන හොඳ ජීවිතයක් සාමකාමී ජීවිතයක් ගත කිරීම පිළිබඳව කියා දීම සහ අපි ඉන්න වපසරියේ අපි කට්ටියත් එක්ක ඉන්නකොට අපි කොහොමද ඔළුව බියගෙන ඉන්න සතාන්දරනේ ඔය තුනක් තියෙන්නේ. මේකෙන් අපි කොහොමද කියලා තෝරන්න ඕනේ. ඒ කියන්නේ අපි පැවරුනේ. එතකොට ඒක හොයාගන්න කලින් මෙන්න මේ විදිහට කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා කර්මය කර්ම ඵලයේ පිළිබඳව විස්තර කරන අවස්ථාවේදී මේ කතා කරපු පද හතරක් තියෙනවා. මේ කතාන්දරේ මීට පෙර මේ පින්වතුන් අහලා ඇති, කියවලා ඇති, හිතලා ඇති. නමුත් මේක අදට මේ වෙලාවට මේ පින්වතුන්ගේ යම්කිසි ප්‍රශ්නයක් හරියට එනකල් අපි මේක කතා කරමු. කරුණු හතරක් තියෙනවා. ඒ කරුණු හතර තමයි පළවෙනි කාරණය මේ පළවෙනි වචනය අහලා තියෙන වචනයක් ගති කියන. ගති සම්පatti කියලා එකක් අහලා තියෙනවා. ගති සම්පatti. දෙක උපදී කියලා එකක් අහලා තියෙනවද? නෑ. උපදී සම්පත්තිය යන්තම් තුන් දෙනෙක් ඔළුව වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය කාල සම්පත්තිය අරදින අනිත් එක තමයි ප්‍රයෝගය.
වචන හතරක් තියෙනවා. ගතිය, උපදිය, කාලය, ප්‍රයෝගය කියලා වචන හතරක් තිබෙනවා. ඒ වචන හතර අපි සම්පatti කියන වචනේ දාලා එකතු කරගත්තාන් පස්සේ තියෙනවා ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය කියලා හැදෙනවා. ඔය වචන දෙක හැදිලා එකතු වෙනවා. මේක බුදුරජාණන් වහන්සේගේ තිබෙනවා මේ කාරණේ හිතන්නේ මේ කාරණේ පිළිබඳව කතා කරන්නේ එක තැනක. ඒ තමයි බුදුරජාණන් වහන්සේට තිබෙනවා ඥාන බල 10ක් කියලා තියෙනවා. බල 10. අරගෙන බල 10 දස බල කියලා මේ ලංකාවේ පවත්වන මේ දස බල ඥාන පූජාව කියලා කරනවා. තියෙනවා ලංකාවේ තියෙනවා ඥාන පූජා තියෙනවා ක්‍රම කීපයක්. එකක් තමයි දස බල ඥාන පූජාව. කරලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා. දස බල ඥාන පූජාව. දෙක චුද්දස ඥාන පූජාව කියලා ඔය ඊහාර විහාරස්ථාන වල කරනවා. තිසත්ත්‍ය ඥාන පූජාව කියලා කරලා තියෙනවා. තිසත්ත්‍ය ඥාන පූජාව. එහෙමකුත් තියෙනවා. දැන් මේ දවස්වල යනවා එක ඥාන පූජාවක් ප්‍රසිද්ධයි. ඒකට කියනවා ප ဋ ාහන පූජාව කියලා. අහලා දෙනවා. ගොඩක් අය දෙන්නේ තුන්වෙනි තමයි අහලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ හතරවත් දෙනෙක් තමයි ඔය මේ ඔළුව ගන්න මේ ආකාරය මට තේරෙන්නේ. මේ අය දස බල ඥානතිය පූජාව තියෙනවා. චුද්දස ඥාන කියලා කියන ඥාන 14කට පූජාවල් පවත්වනවා. සහ තිසත්ත්‍ය ඥාන පූජා තියෙනවා. ප ဋ ාහන පූජා මේ වර්තමාන කාලයේදී ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ වේගෙන යනවා. බුදුරජාණන් වහන්සේට තියෙන ඥාන ගොඩාක් තිබෙනවා. ඒකේ තියෙන විශේෂිත ඥාන බල 10ක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඕනෑ මාතෘකාවක ඕනෑ ටොපික් එකක ඕනෑ සිද්ධියක ඕනෑ කාල පරිච්ඡේදයක සම්බන්ධ කරලා හිතීමේ වේගවත් වූ අතිශය වේගවත් වූ ඥාන ක්‍රමයක් තිබෙනවා. ඉස්සර තිබුණා මේ සංනිවේදන යවනකොට තම කම්බිය යවනවා. තම කම්බිය යවන ඒක කියන්නේ ASL නේ. ADSL ADSL කියලා යනවා මේ ෆ්‍රීකවන්සි පාස් කරන ක්‍රමයක් තියෙන එක තඹ කම්පියුටර් යවන්නේ එහෙමනේ ඒ තියෙනවා ADSL තියෙනවද නැහැ ඊට වඩා ඊටාම ADSL වල තියෙන දේ තමයි ලෝඩ් එක වැඩි වුණායින් පස්සේ ක්‍රෙඩිට් වදිනවා කියලා මෙහි ඉන්නවා ටෙලිෆෝන් කරගෙන ඉන්නවා මම මේ චන්ද මහත්තයා ටෙලිෆෝන් කරනවා අපි දැන් මේ චන්ද මේ කවුද යන්න මහත්තයා ටෙලිෆෝන් නේ ඒ කියන්නේ ADSL සිස්ටම් එකේ තියෙන තඹ කම්පියුටර් ගහරන්න පුළුවන් ප්‍රමාණය තිබෙනවා එක්තරා විදිහක මේ ෆ්‍රීකවන්සිස් ප්‍රමාණය. ඒ ෆ්‍රීකවන්සිස් ප්‍රමාණයට වඩා වැඩි වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඊට අමතර වෙන ඒවා ඩ්‍රොප් වෙනවා. එහෙම තියෙනවනේ. ඒක හැබැයි අනිත් එක ස්ලෝ එකකුත් තියෙනවා. දැන් තියෙන ෆාස්ට් වේගවත්ම සංනිවේදන යවන ක්‍රමය මොකක්ද? අපි මේ පිටුතු මම ඒව කරලා නැහැ මම රීඩින් විතරයි. මම සබ්ජෙක්ට් එක කරලා නැහැ මම රීඩර් කෙනෙක් විතරයි. ඔය මාතෘකා රීඩර්. හැබැයි එක එකිනෙකට එක්ක ඔය ඉංජිනේරින්ග් එක්ක මේ කොමියුනිකේෂන් ඒකත් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ ලස්සන දේවල් කියලා දෙනවා. ඒගොල්ලන්ට බණ කියලා දීලා ඒගොල්ලන්ගේ ජොබ් එක මම අහගන්නවා. එහෙම එකක් තමයි ගන්න දෙන්න යන්නේ. දැන් මොකද්ද මේ දැන් ෆාස්ටස්ම යන ක්‍රම මොකද්ද මහත්තයා? ෆයිබර් නේ අර කෙදි අර ග්ලාස් එකක් ඇස්ස යන්නේ එතකොට මෙහෙදලා තියෙනනේ වයර් එකක් දාලා මුහුද යටින් යනවා මෙහෙ යනවා ඒක රෝබෝට් එක තියෙනවා මෙහෙදලා යන එකක් මේ ඕස්ට්‍රේලියාවට යනවා මේ නවසීලන්තේ වැලක් යනවා මේ ෆයිබර් කේබල් එකක් යනවා ඒක මේන්ටනන්ස් කරන මහත්තයෙක් ඉන්නවා අපි එතකොට දැන් බුදුරජාණන් දැන් අපිට කියනවා නෙමෙයි ඒ තරම්ම ෆ්‍රීකවන්සි යවන වේගෙන් දැන් තව එකක් තියෙනවා මේ ඔය වේව්ස් යවනකොට සමහරලාට කාල දානවා 1960 ගණන් වල එක්තරා ග්‍රහලෝකයකට ඇරපු 60 ගණන් වල ග්‍රහලෝකයක් කරා යෑමට යවපු ෆොටෝ ෆ්‍රීකවන්සිස් වල ඒකේ විස්තර දත්ත ආපහු පොළොවට එනකොට අවුරුදු 30 ගණක් ගිහිල්ලාලු
ඔය අපි අර මේ සැටලයිට් තියෙනවනේ අර මොකද මේ චන්ද්‍රිකා ආයතන තියෙනවනේ. ඒ එකක් බලන්න ගිය වෙලාවේ අපිට තියෙන දේශනාව. අවුරුදු එතකොට 60කින් පස්සේ මෙහෙට එනකොට 30 ගණක් එහෙට ගිහිල්ලා ආපහු 30 ගණක් මෙහෙට එන. ඒක ස්ලෝ නේද? එහෙමනේ. බුදුරජාණන් වහන්සේගේ මෙමරිය ඔය ඔච්චර කල්යන්නේ නැහැ. ඊටාම ක්ෂණයකින් ටක් ගන්නකොට ඊටා වේගයකින් බුදුරජාණන් වහන්සේගේ මෙමරිය යවන්න පුළුවන් පිටිපස්සට සහ ඉස්සරහට චින්තන වශයෙන් යවන්න පුළුවන් වර්තමානයේ යම්කිසි ලෝකයක යම්කිසි දෙයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව හිතා බලන උන්වහන්සේගේ මෙමරිය තාමත් වේගින් අඩුයි. ඒ තරම් වේගවත් මනසක් තමයි බුදුරජාණන් වහන්සේ තිබුණේ. ඒ වේගවත් මනස ඒකේ තියෙන බල 10ක්. වෙන කිසිම කෙනෙකුට නෑ ඒක. ඒ බල 10 එකක් තමයි ඥාන බලය එක ඥාන බල 10ක්. ඒක එකක් තමයි කර්මය කර්ම ඵලය කියන එක කොහොමද වැඩ කරන්නේ කියලා දැනගන්න නුවණ. ඒකට කියනවා කර්ම විශේෂ පිළිබඳව දැනගන්න බුදුනුවණ කියලා. මේක අහලා තියෙනවද? නැත්නම් වාග්ට එළිය ඔබේ එළිය කියන්නේ. ඒ දිනකට තිස්තුති කරන්නේ. එච්චරත් හරිය කිව්වනේ. මේකයි මේ කියන්නේ. මම අර වචන හතරක් කිව්වනේ. මොකද්ද? ගතිය, උපදිය, කාලය, ප්‍රයෝගය. අපි හැම එක්කෙනාම දැනුවත්ව හෝ වේවා නොදැනුවත්ව හෝ වේවා යම්කිසි හිතක් හිතුවා නම් යම්කිසි දෙයක් අදහස් කරා නම් යම්කිසි දෙයක් බැලුවා නම් යම්කිසි දෙයක් ඇහුවා නම් අහපු දෙයට අනුව හිතුවා නම් ඒ සෑම තැනකදීම කර්මික බිත් එකක් වදිනවා. කර්ම ශක්තියක් හැදෙනවා. ඒක ඇවිල්ලා අපිට නෑ බෑ කියන්නේ එහෙම මොකක්වත් බෑ. ඔක්කොම එක්කාස් වෙනවා. අපි කම්පියුටර් පාවිච්චි කරොත් එහෙම ඒ කම්පියුටරේ පාවිච්චි කරනකොටම දැන් මේ කම්පියුටර් කරන මහත්තුරු ඉන්නවනේ ඕන්ලයින් ඉන්නවනේ තරුණියෝ ඉන්නවනේ කම්පියුටර් අපි මේ කම්පියුටර් පාවිච්චි කරනකොට කියනවා නේද මේ අපි වෙබ් එකකට යනවා කියන්නේ වෙබ්සයිට් එකට ගියාන් පස්සේ ඒ වෙබ්සයිට් එක අපිට අරගන්න පුළුවන්. ඒක ඕපන් වෙනවා. ඒ ඕපන් වෙන්නේ කුමක් නිසාද කියන්නේ? දැන් මේ ගති මම දැන් කිව්ව මොකද්ද වචන දෙකක් තියෙනවද? වචන හතරක් කිව්වා. එකක් තමයි කාලය, උපදිය ගතිය, උපදිය, කාලය, ප්‍රයෝග. ඔය කියලා දෙන්න. ඉතින් කියන්න අපිට මේ අපි කම්පියුටරේ ඇරලා මේ Wi-Fi තියෙනවා නම් ඒ වගේම ඒකේ යන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කම්පියුටර් මේ වෙබ්සයිට් එකකට යන්න පුළුවන් වෙන්නේ අපිට ඒක කියවන්න පුළුවන්කම තියෙන මොකක්ද නිසා? කම්පියුටර් වල නැහැ. ඒක කරන්නේ. ඒ කියන්නේ අපි අරපු ගමන්ම ඒ වෙබ්සයිට් එකෙන් අපේ කම්පියුටරේට වදිනවා දොරක්. ඒ කැලලක් කියලා යම්කිසි බිට්ටයක් හදනවා. ඒක කියන ටෙම්පරරි. එතනනේ ටෙම්පරරි පයින්වල ඒක එකක් එනවා. ඇවිල්ලා වැදුනාට පස්සේ ඒකෙන් තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නේද? ඒකේ අපේ කම්පියුටරේට අපි හැම වෙලාවෙම ඕපන් කරලා දෙන්න ඕනේ. ඒක ඇවිල්ලා අපේ කම්පියුටරේ ඇස්සේ වදිනවා. ඒකට අර ටෙම්පරරි ෆයිල් ෆෝල්ඩර් එක තමයි තියෙන්නේ. ඒක වැදුනට පස්සේ තමයි අපිට කියවන්න පුළුවන්කම තියෙන්නේ. අපි කම්පියුටර් යන හැම අවස්ථාවකදීම ඒකට අදාළ දෙයක් මේක ඉන්ස්ටෝල් වෙනවා. නේද? ඒ වගේ අපි යම් කිසි දෙයක් හිතුවද කතා කරාද ඒ වගේම අදහස් කරාද ප්ලෑන් කරාද හැම අවස්ථාවකදීම කර්මික බිට් එකක් අපි ඒකේ ඉන්ස්ටෝල් වෙනවා. ඒක අපි හැම එක්කෙනාගේ එහෙම තමයි හිත තියෙන්නේ. ඒක පේන්නේ නැහැ. ඒ වුණාට අමුතු විදිහකට තමයි මේක වැඩ කරන්නේ. හැම අවස්ථාවකදීම මෙමරිය හොඳට වැඩ කරොත් එහෙම කර්මයක් හැදෙනවාමයි. දැන් මේ ඔක්කොම මේ දැන් තියෙනවනේ දැන් මේ ඉන්න කළු කොණ්ඩ තියෙන ඒ වගේම ඇවරේජ් මූණු තියෙන ඒ වගේම ප්‍රසන්න හොඳ ලස්සන හැඩ වැඩ වෙච්ච මේ ජනතාවක් නේ ලංකාවේ ඇතැල්ලනේ ඇවිල්ලා. එහෙම නේද? ඉතින් මේ හැම එක්කිනාගේ මේ ශරීර මේ උස මේ හැඩ මේ මහත මේ තිබෙනා ස්කිල්ස් ඔක්කොම කුමක් නිසාද? කරුණු දෙකක් නිසා. එකක් තමයි
තමන් සිද්ධ කරන ඇඟ හැදිලා තිබෙන්නේ මේ ජීවිතය හැදිලා තින්නේ මොකක් නිසාද? යම් කිසි කර්ම ශක්තියක් මේ ජීවිතේ නෙවෙයි මේක එහා පැත්තේ කොහේ හරි තැනක ළඟදොර හදපු ශක්තියක ඒ ප්‍රතිඵලයෙන් තමයි මේක මව් කුසට මේ විදිහට නිස්පාදනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඇඟවල මේ ශරීරවල මේ බොඩිස් ඔක්කොම ටික කර්මිකව ජනිත වෙච්ච දේවල්. මේ ජීවිතය හදාපු දේවල් නෙවෙයි. අම්මයි තාත්තයි කියලා කියන්නේ ඒක නිකන් එක්තරා මේ ලෝකෙට පාස් වෙන්න ෆීල්ඩ් එකක් විතරයි. හැබැයි තමන් විසින් සිදු කරගත්තා වූ කර්මික ජෙනරේෂන් එක නිසා තමයි ඒකේ තිබෙනා වූ ෆෝස් එක නිසා තමයි මේ මනුස්ස ජීවිතේ එක්කාසු වුනේ. එතකොට මේ ජීවිතය දැන් කර්මයෙන් හැදුණානේ. අනිත් කාරණේ තමයි ලංකාවේ ඉඳලා මේ පින්වතුන් මෙහෙට ආවේ කර්මයෙන් නෙවෙයි. මනුස්ස ලෝකයට ආවේ මොකෙන්ද? මනුස්ස ලෝකයට ආවේ කර්ම ශක්තිය. හැබැයි මෙතනින් මේ මනුස්ස ලෝකේ ලංකාවේ ඉපදලා මෙහෙට ආවේ කර්මයකින් එහෙම නෙවෙයි. මොකද? ඒක ඇවිල්ලා ඒ තමන්ගේ ප්‍රයෝගයෙන් උත්සාහයෙන් ලියාගන්න නේද? තමන් ඉගෙන කියාගත්තා, ටිකට් කරගත්තා, කර්මෙන් ටිකට් ආවේ නැහැ. කර්මෙන් බෑග් ගාවේ නැහැ. කර්මෙන් ඔක්කොම ඉගෙන ගන්නට උනේ නැහැ. හැබැයි පිටිපස්සේ පොඩි ෆෝස් එකක් තිබෙනවා මෙහෙට ආවේ උත්සාහය නිසා. එතකොට කම්බිනේෂන් එකක් තියෙනවනේ. කර්මයක් තියෙනවා, උත්සාහයක් තියෙනවා. මේ දෙක නිසානේ මෙහෙට ඇවිල්ලා. සමහර අවස්ථාවල තියෙනවා තමන්ගේ ජීවිතයේදී යම්කිසි අඩුපාඩු කර්මයක් තිබෙනවා නම් ඒක තමන්ගේ තිබෙන උත්සාහයෙන් අමගන්න පුළුවන්. සමහර කර්ම තිබෙනවා අපිට ඔක්කොම ඇත්ත වශයෙන්ම විපාක දෙන්න වෙනවා නම් කොච්චර වටිනවද? හොඳ කර්ම කරපු දේවල් තියෙනවා විපාක දෙන්න කොච්චර වටිනවද? නමුත් ඉන්නේ ඒකට හේතුවක් තිබෙනවා. අර මම කිව්ව වචන හතරක්. මොකක්ද මේ වචන හතර? ගතිය, උපදිය, කාලය, ප්‍රයෝගය. ගතිය කියලා කියන්නේ යම්කිසි මිනිසෙක් හොඳ තැනක ඉපදුනොත්, හොඳ ජීවිතයකට එක්කාසු වුණොත්, හොඳ ගතියකට ආවොත්, ඒ ගතියට කියනවා ගති සම්පත්තිය කියලා. හොඳ ජීවිතයක්, වාසනාවන්ත ජීවිතයක් ලැබුණොත් ඒකට කියනවා මොකද්ද? ගතිය හොඳ ජීවිත සම්පත්තියවත් ගති සම්පත්තිය. දැන් මේ පිළිතුරු දෙන්නේ ගති සම්පත්තියද ගති විපත්තියද? විපත්තිය කියලා කියන වාසනාවන්ත. අපිට තියෙන්නේ ගති සම්පත්තිය. මනුෂ්‍ය සම්පත්තිය. මනුෂ්‍ය ජීවිතයේ ගති සම්පත්තිය. හොඳ ජීවිතයක්. දැන් අශ්වයාට වේගයෙන් දුවන්න පුළුවන් මනුෂ්‍යයාට වඩා. වේගයෙන් දුවන්න පුළුවන්. හැබැයි වේගයෙන් දුවන්න පුළුවන් වුණාට චීතා කියලා සත්‍යයක් ඉන්න කොටි වගේ ඒ සත්‍යයට දුවන්න පුළුවන් වේගය මිනිස්යාට වඩා. හැබැයි ඒ දුවන්න පුළුවන් වුණාට එයාගේ ගතිය හේව ජීවිත සම්පත්තියද තියෙන විපත්තියක්. විපත්තියක් තියෙනවා. එයාට දුවන්න පුළුවන් විතරයි. හැබැයි කන්නටි ගන්න වෙන්නේ මරාගෙන. මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ගති සම්පත්තියක්, ජීවිත සම්පත්තියක්. මේ සම්පත්ති ජීවිතයේ ඇත්ත වශයෙන්ම අපි හැම කෙනාම කරපු හොඳ කර්ම, ලොකු කර්ම, පොඩි කර්ම ගොඩාක් අපේ ජීවිතේ ඇතුළේ තියෙනවා විපාක දෙන්න එන්නේ නැතුව. විපාක දෙන්න එන්නේ නැතුව හිර වෙච්ච කර්ම ගොඩක් තියෙනවා. ඒ වගේ දැන් අපි හිතමු මෙහෙම බෝධිසත්වයන් වහන්සේ යම්කිසි අකුසල කර්මයක් නිසා යම්කිසි තිරිසන් ජීවිතයක උපදිනවා කියන්නේ. එහෙම වෙලා තියෙනවා. එතකොට බෝධිසත්වයන් වහන්සේ කර්මයකින් යම්කිසි අභාග්‍ය අවාසනාවන්ත තැනක ඉපදුනොත් බෝධිසත්වයන් වහන්සේ කියලා ඒ ජීවිතේ සම්පත්ති වෙනවද විපත්ති වෙනවද? ගතිය සම්පත්තියද විපත්තියද? විපත්තිය. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ ඒ පෙර කරපු කුසල කර්ම ටික එතන විපාක දෙන්න එනවද නැද්ද? එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඒක විපාක දෙන්න සුදුසු ගණක් නෙවෙයි ඒ ජීවිතේ. ඒක නිසා එන්නේ. හැබැයි බෝසත්යන් වහන්සේ යම්කිසි මනුෂ්‍ය ජීවිතයක කුමාරිකාවක් සිටු පවුලක උපදිනවා. එතකොට මනුෂ්‍ය සම්පත්තිය ඒක ගති සම්පත්තියද විපත්තියද? ගති සම්පත්තිය. ආන්න ඒ වෙලාවට බෝසත්යන් වහන්සේ කරපු කර්ම ටික
හොඳ හොඳ දේවල් වාහන ලබා දෙන ඒවා ඒ වගේම සැප සම්පත් ලබා දෙන මාලිගා ලබා දෙන ඔක්කොම ටික එතන ප්‍රෝ වෙනවා. ගති සම්පත්. ඒක නිසා කියනවා ගති ජීවිතය හොඳයි නම් විපාක දෙන්න එන කර්මික රෝයක හොඳට තියෙනවා. අපි ඇත්ත වශයෙන්ම කර්මය ඔය විදිහට විපාක දෙන අකුසල කර්ම තිබෙනවා නම් ඒවා විපාක දෙන්නේ නැතුව බ්ලොක් කරන ඒවා තියෙනවා. අපි මේ මනුස්ස ජීවිතය නිසා. දැන් අපි හැම එක්කිනාම සංවාද යනකොට මෙහෙම ගන්නවා. කර්ම තිබෙනවා අවාග්ය අවාසනාවන්ත බඩගින්නේ තියෙන පිපාසයේ ලෙඩ දුක් හදන්නා වූ මහා බලවත් කර්ම හැම එක්කිනාගේම ඔය ජීවිතවල තියෙනවා. හැබැයි දැන් එනවද නෑ. ඇයි? එන්නේ නැත්තේ විපාක දෙන්නේ නැත්තේ අපේ ජීවිතය මනුෂ්‍ය ජීවිතයක් නිසා හොඳ නිසා. ඒක නිසා ගති සම්පත්තිය නිසාවෙන් බ්ලොක් කරන කර්ම තියෙනවා. ඔය එකක්. අනිත් එක තමයි උපදී. උපදී කියලා කියන්නේ අපි හැඩට වැඩටම අපේ ජීවිතේ කියන උපදී කියලා. මේ අපි හැම කෙනාට මේ ස්කන්ධ පංචකයක් ලැබිලා තියෙන ඒකට කියන උපදී කියලා. උපදී සම්පත්තිය කියන්නේ මනුෂ්‍ය ජීවිතේ හොඳයි. සමහර මිනිස්සු අවලස්සන උපදිනවා, සමහර මිනිස්සු ලස්සනට උපදිනවා. මිනිස්සෙක් වුණත් අවලස්සනට ඉපදුනාන් පස්සේ සිද්ධ වෙන සිදුවීම් සහ මිනිස්සෙක් වුණත් ලස්සනට ඉපදුනාට පස්සේ සිදු වෙන සිදුවීම් ආකාර දෙකයි. උපදී සම්පත්තිය කියලා කියනවා ලස්සනට උපදින මිනිස්සුන් කටහඬ හොඳයි, මිහිරි, ප්‍රණීතයි, ලස්සනයි, හැඩයි, ඒ වගේම කොණ්ඩේ පීරුවාම හෝ නැතුවා වූ හැඩයි, මෝන පියකරයි, ස්ත්‍රී පුරුෂ දෙපැත්තේම ඉතින් ලස්සනට ඉන්නකොට ඒකට කියන උපදී වශයෙන් ලැබෙච්ච මේ ජීවිතය සම්පත්තියක් ලස්සන ගැටි. මේක මේ ජීවිතෙට කියන්නේ මම මේ කාරණයක් කියන්න. ඒක දැන් 89 88 89 කියලා කියන්නේ ලංකාවේ හිස්ටරික් මේ අවුරුදු දෙක තුනක් අර තියෙනව නේද? ඔය කාලේ අපි හිටියේ මේ දකුණු පළාතේ. මොනවද හිටියා මාතර කුරුල්ලැලි ආරණ්‍ය සේනාසනෙ හිටියා. ඊට පස්සේ ඇල්ලි කන්දේ ආරණ්‍ය සේනාසනෙ හිටියා. වැඩි මේ කාලේදී ගොඩක් ඔය ළමයි ඒ කාලෙම ඒක වැඩිදී. ඉතින් අපි ඉගෙන ගන්න සමය භාවනා කරන සමය ඒ කාලේ මේ ගොඩාක් ඔය හමුදාවෙන් පොලිසියෙන් ළමයි අල්ලගෙන. අපේ ආරණ්‍ය සේනාසන වල ජීවිත බය නිසා ඇවිල්ලා මහාන විච්ච තරුණයෙක් හිටියා. මේ වගේ ගොඩාක් අය හිටියා කැම්පස් එකේ ළමයි හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා ජීවිත පරදෙන නිසාම ඇවිල්ලා අම්මා තාත්තලා සාසනයට පූජා කරනවා මහාන කරා. ඒගොල්ලෝ ඉතින් ඇත්ත වශයෙන්ම පස්සේ කාලේ හිටියේ නෑ. ඔය පරදෙන වුණා පස්සේ සීලට යන්න ගියා. හැබැයි මහාන උනේ ඇයි? ඒ කාලේ ගොඩක් කටුකයි කරදරයි. ඒ කාලේ මේ ළමයි වාලක් වුණා. එක ළමයෙක් බොහොම ලස්සන ළමයෙක්. හැඩ තරුණ ළමයෙක්, පිරිමි ළමයෙක්. එයා අල්ලගත්ත හමුදාවෙන්. හමුදාවෙන් අල්ලගෙන ඊට පස්සේ අරගෙන ගියා. හම් වෙන ගොඩාක් මරණ. මරලා ওই පාරට දාන්න. මේ තරුණයා හම් වුණාට පස්සේ ජීප් එකේ දාගෙන ගිහිල්ලා බාර දුන්නා. ඒකේ ඒ හමුදා කැම්ප් එකේ ඉන්නා වූ ඒ සීනියර් නිලධාරියා. බාර දුන්නේ එයා තමයි ඩිසයිඩ් කරන්නේ, තීරණය කරන්නේ මෙයාව හෙට උදේ වෙනකල් තියනවද නැත්නම් අද හැන්දෑවට ඉවර කරනවද කියලා. ඊට පස්සේ ඒ ලෝකාය බාර අරගෙන ඊට පස්සේ කියලා තිනවා දැන්වත් ආයෙමට අහුවෙන්න එපා. යන හරියකින් පැනලා හැංගිලා ගිහිල්ලා ආයෙම අහුවෙන්න එපායි කියලා එයා බේරලා ඇරලා තියෙනවා. හේතුව ඒ තරුණයා හරි ලස්සනයි, හැඩයි. ඒ කරු මරන්න හිතෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ඒ කැප්ටන්ගේ ඒ ලොකගේ බ්‍රිගේඩියරේ ඒ බ්‍රිගේඩියරයාගේ පුතෙක් ඉන්නවා මේ ආදයන් වගේම. මේ තරුණයා වගේම. ඒ දැක්කන් පස්සේ මනසට නිලධාරියා වුණාට මනස මේ වැඩ කරන විදිහට ඊට පස්සේ කිව්වා මට දරුවෙක් ඉන්නවා ඒක නිසා ඒ දරුවා ගැන හිතලා මම ඔහේගේ තමුසේගේ ජීවිතේ බේරනවා. ඊට පස්සේ ජීප් එකක් අරගෙන ඊට පස්සේ මම දැන් මේ ටිකක් දුර අරගෙන ගිහිල්ලා කැලයක් තියෙන ඇරියකින් බස්සලා මෙතන පැනලා යන්නේ කියලා එළවලා යනවා. ආයෙ වෙන්නේ. මේ දරුවා ගියා.
ඊට පස්සේ මොකද කරේ? මෙයා ගිහිල්ලා ආයෙත් අරකටම ආවුණා. ඊට පස්සේ වෙන ගමකදී ආයෙ ආවුණා. ආයෙ ආවුණා ආයෙත් අර කැම්පෙකට ගියා. ඒ ලොක්කට ආවම මම ඊට පස්සේ කිව්වා දැන් එකපාරක් එළුවනේ ඉන්ඩිපයිකෝ සම්බන්ධයෙන් ඉන්ඩිපයිකෝ මෙයා අහුවෙන් ඉන්ඩිපයිකෝ ආයෙත් ආවුණා. ඒ විලාවෙත් එයා ගෙල්ලා ගියා. හිතන්න මේ දරුණු හිතක් තිබෙනා වූ මේ ආමි නිලධාරියාගේ හිත විනාශ කරේ කුමක්ද? කුමක් වෙනස් කරේ? හිත විනාශ කරේ අර මිනිස්යාගේ හැඩය. අර තිබෙන හැන්සම් ගතිය ඒ දැක්කම මූණ දැක්කම පස්සේ ගහන්න හිතෙන්නේ නැහැ. මරන්න හිතෙන්නේ නැහැ. සානුකම්පිත හැඟීමක් නිස්පාදනය කරන අනිත් එක්කෙනාගේ හිතේ. ආන්නේ ඒ වාගේ මිනිස්සු දැක්කන් පස්සේ ඒ මිනිස්යාගේ ඉන්න විලාසයට කතා කරන විලාසයට ඒ වගේම හැඩට රුවට ඒකට බැඳිලා ගිහිල්ලා ඒකට ඇදිලා ගිහිල්ලා අනිත් එක්කෙනාට කර්මයක් විපාක දෙන්න ආවත් ඒක બ્લોක් කරන්නා වූ ගතිය කියන මොකද්ද? උපදී සම්පත්තිය කියන්නේ. කොහොම ඉන්නවා? සමහර වෙලාවට ඉන්නවා අපි ඔය දැනකට ගියන් පස්සේ හොඳට ඇඳලා පැලඳලා ලස්සනට ඉන්නවා නම් ආන්ටි කියලා එනවා, අංකල් කියලා එනවා, අයියේ කියලා එනවා, අක්කේ කියලා එනවා, පුතා කියලා එනවා. කැතට කොණ්ඩේ අවුල් වල ගිහිල්ලා එහෙම ගිහිල්ලා ඔය ඉන්නෝනේ. කැතට කොණ්ඩේ පීරන්න නැතුව, රවුල කපන්න නැතුව, ඇඳුමක් හොඳට අඳ ගන්න නැතුව, පරණ ජරා පහේ වැහැරිලා ඉන්නා වූ ගිහිල්ලා ඊටවත්තන් පස්සේ එතකොට අංකල් කියනවාද පුතා කියනවාද? මොකද කියන්නේ? ඔයි. ඔයි. ඒ විදිහට කතා කරනවා. තමයි මොකද ඔන්න හේතුව අර උපදි ගතිය කියලා කියන්නේ අපේ ජීවිතයේ තිබෙනවා ප්‍රින්ට් වෙනවා අපි කරපු කර්මයට අනුකූලව අපේ ජීවිතේ එක්තරා විදිහක දැකපු ගමන් කෙනෙක් වශී කරන දැකපු ගමන් කෙනෙක් වෙනස් කරන හිත වෙනස් කරන එක්තරා විදිහක ගති ස්වභාවයක් අපි මේ ජීවිතේ ප්‍රින්ට් වෙනවා. ආන්නයකට කියනවා මොකද්ද? උපදි ගතිය උපදි සම්පත්තිය කියලා. ඒක නිසා සමහර අයගේ උපදි සම්පත්තිය අඩුයි. ඒක නිසා ආටිෆිෂල් උපදි සම්පත්තියක් අපි නිර්මාණය කරගන්නවා. ඒක කරනවා නේද? මොකද්ද? ඉන්ටර්වියුස් යනවනේ. මේ ඉන්ටර්වියු යනවනේ. ජොබ් ඉන්ටර්වියුස් යනවනේ. ජොබ් ඉන්ටර්වියුස් යනකොට මොකද කියන්නේ? කොහොමද කරගෙන යනවා ජොබ් ඉන්ටර්වියු. ඒක දාගන්න ඔක්කොම පරිදි. හම්බෙනවද? නෑ. මොකද කියන්නේ? හැම වෙලේම මේ ජොබ් ඉන්ටර්වියු යනවා. දැන් තමයි කොහොමද ජොබ් ඉන්ටර්වියු කරන්නේ? හැම වෙලේම කියන්නේ බොයි කෙනෙක් නම් හොඳ ලස්සනට ඇඳලා මේක දැන් ඉගෙන ගන්න දෙයක් නැත්තම් හොඳ ලස්සනට ඇඳලා ඒ වගේම තමයි අර ටයි එක දාලා හොඳ ලස්සනට බොත් මේ දැනගන්න ලියාගන්න මේ හොඳට කොලර් එක උස්සන්න ගහලා කොලර් එක උස්සන්න. උස්සලා මේ කර සම්පූර්ණ මේ වැහෙන්න කර උස්සන ඊට පස්සේ ගහන්න ඕනේ අපි අර ඉස්කෝලේ යන ගහනවා වගේ ටයි එක දාලා ඒ වගේම තමයි හොඳ කෝට් එකක් නයිට හරි අරගෙන යාළුවකින් හරි ඒක හොඳට අරගෙන හොඳට බොත්තම් දාලා ඒ වගේම ටයි එක පේන්න හොඳ ලස්සනට හොඳට කොණ්ඩිබා හොඳ කපලා ලස්සනට මේ කරඹුය දෙනවා ගලවලා ඒ ඔක්කොම ලස්සනට ස්මාර්ට් වෙලා යනවා. ගිහිල්ලා ෆිසිකල් ප්‍රසන්ට් එකක් දෙන්න. ඒක තමයි පළවෙනිම බලන්නේ. මෙහි එහෙම තමයි. මෙහි ගොඩාක් ඔය ඉන්ටර්වියු කරනකොට අපි කෝට් එකට වහලා අපි වැඩ කරලා යනවා. සාමාන්‍යයෙන් මොකද? පිරිත් මූලකට දාලා. ඒක ඇවිල්ලා දබුමතේ තියෙනවා. ඒකෙම වැඩ කරන්නේ අර ප්‍රසන්ට් වෙන ගතියක් තියෙනවා. මේක කියන්නේ හේතු නේද? අපි කර්ම කරනකොට ඒ කර්ම ශක්තිය දෙන අපේ ජීවිතයේ තිබෙනවා ප්‍රසන්න ගතියක්, හොඳ ගතියක්, මිහිරි ගතියක්. ඒව කතා කරනකොට හැඩ ගතියක්. ආන්නේ ඒ ගතියට කියනවා වාක් විලාසයෙන් වූ, හැඩයෙන් වූ, ලස්සනින්, උසින්, මහතින් ඒවට කියනවා මොකද්ද? උපදී සම්පත්තිය කියලා. මම මේ කියන කතාන්දර තේරෙනවද? තේරෙනවද? සුවරනේ ප්‍රශ්නත් අහනවා. ඔය අපේ පින්වතුන් ප්‍රශ්න අහන්න කලින් මම අහනවා ප්‍රශ්න ටිකක්. මම ඒක
එනේ බලාගෙන තමයි ඉන්ට්‍රෝල් කරගෙන යන්නේ. පළවෙනි එක මොකද්ද? ගති සම්පatti. ගති සම්පatti කියන්නේ ජීවිතය. අපිට ලැබෙන ජීවිත සම්පatti. ඒ ජීවිතේ ලස්සනද හොඳද කියන එක මත තමයි උපදි සම්පatti තියෙන්නේ. එතකොට උපදි සම්පත්තිය හොඳයි නම් දැන් අර මම කියන්නේ අර හමුදාවට අහුණයි කියලා. ඔය මිනිස්සයා කැතයි නම්, ඔය මිනිස්සයා අප්‍රසන්න නම් මොකද වෙන්නේ? පහුදා වෙනකොට එයා ජීවිතේ නැති කරලා දානවා. නමුත් එයාගේ ජීවිතේ බේරුවේ මොකක් නිසාද? එයාගේ තිබෙනා වර පිනුම ලස්සන ගතිය නිසා. තුන්වෙනි කාරණා. කාල සම්පත්තිය. කාල සම්පත්තිය කියලා කියන්නේ අපේ ජීවිතවල තියෙන අපිට බඩගින්නේ ඉන්න ගොඩාක් පව් කරලා තියෙනවා. මිනිසුන්ගේ කෑම වේල් නැති කරලා, ඒ වගේම හොරකම් කරලා මොනාර දෙයක් කරලා කන්න නැතුව බඩගින්නේ ඉන්න සිද්ධ වෙන කර්ම තියෙනවා. විපාකයේ ඉන්න සිද්ධ වෙන කර්ම තියෙනවා. බැනුම් අහන්න සිද්ධ වෙන කර්ම තිබෙනවා. ඒ වගේ ලෙඩ වෙන්න හේතු වෙන කර්ම තියෙනවා. ගොඩාක් කර්ම තියෙනවා. ඒ කර්ම විපාක දෙන්න බැහැ නම් අපි බඩගිනින්න ඉඳපායි. විපාසයෙන් බඩගින්නින් ලෙඩ දුක් හැදලා ඉන්නේ. ඒ කර්ම විපාක දෙන්න බැරුව හිර වෙලා තිබෙනවා එක සිද්ධියක් නිසා. ඒකට කියනවා කාල සම්පත්තිය කියලා. කාල සම්පත්තිය කියලා කියන්නේ රටේ තොටේ කාලය ඍතු විපර්යාසයක් නැහැ. හොඳට අස්වැන්න හැදෙනවා. හොඳ රජවරු මේ රටවල් පාලනය කරනවා. ඒ කාලයට කියනවා කාලය හොඳ කාලය කියලා. ලකි කාලය කියන කාල සම්පත්තිය කියලා. ඒ කාල සම්පත්තියක යම්කිසි පෞකාරයක් තිබුණා ඒ මනුස්සයාට බඩගින්නේ ඉඳ සිද්ධ වෙන්නේ. හේතු කොතනින් හරි දෙයක් ලැබෙනවා. ඒක කියන කාලයේ සම්පත්තිය නිසා විපාක දෙන්නේ නැතුව හිරවි යන කවර වෙන කර්ම කියලා කියනවා. එතකොට දැන් මේ අපේ පිරිමතුන්ට මේ නව ශ්‍රී ආවන් පස්සේ මේ ගත කරන ජීවිතේ කාල සම්පත්තියක්ද කාල විපත්තියක්ද? මේ කාල සම්පත්තිය. දැන් මේ පින්වතුන් අපේ තරුණ පින්වතුන් මේ ඉන්න අය ලංකාවේ හිටියනම් ඇපල් කන්නේ. සරලව හිතන්න. ඇපල් කනකොට කන්නේ හං ගැහිච්ච බෙහෙත් ගහපු එකක්ද නැත්නම් එදා ගහින් කඩාගත්ත එකක්ද? ඇත්තම කියන්නේ මාස ගණන් පෙට්ටිවල නැව්වල ඒ වගේම ගිහිල්ලා බෙහෙත් ගාලා හං ගැහිලා ඒ වගේම නිකන් පරෝල් වෙච්ච ඒවනේ රුපියල් 20ට 30ට 100ට අමාරට අරගෙන කන්නේ. එහෙම නේද? මේ ආවන් පස්සේ ඒ කියන්නේ ලංකාවේ නෝට ඇපල් ගෙඩිය කන්න තියෙන පින වැඩ කරන්නේ නැහැ. මෙහෙට ආවට පස්සේ මොකද? දැන් අපි මේ බණ කියන්නේ මොකක්ද ගන්නෙ? ඇපල් වත්තක් අයිනේ දෙන්න. දැන් ඔය පෙරහැරාවේ ඇපල් වත්තක් ආවෙන්නේ නැහැ. එතකොට මෙහි ඉන්න කෙනෙකුට අර කර්ම විපාක දෙනේ බ්ලොක් කරනවා. මොකක් නිසාද? කාල සම්පත්තිය නිසා. හොඳ රජවරු ලංකාවේ වුණත් රට පාලනය කරනකොට වෙනත් ඕනෑම තැනක රට පාලනය කරනකොට ඒ වගේම වැස්ස හොඳට වහිනකොට අවුව හොඳට තියෙනකොට සෑම තැනකදීම අස්වැන්න හොඳට සංසාරවල වැඩනකොට ඒ හැම තැනම කාල සම්පත්තිය සැලකනවා. කාල සම්පත්තිය තියෙන කාලයේදී විපාක දෙන්නේ නැහැ අකුසල කර්ම. ඒවා හිර වෙලා තියෙනවා. විපාක දෙන්න බෑ. දැන් මම කර්ම කීයක් කිව්වද? තුනක් කිව්වා. මොකද්ද? ගති සම්පත්තිය නිසා බ්ලොක් වෙන කර්ම තිබෙනවා. 2. උපදි සම්පත්තිය නිසා බ්ලොක් වෙන කර්ම තිබෙනවා. 3. කාල සම්පත්තිය නිසා බ්ලොක් වෙන කර්ම තිබෙනවා. එතකොට තව එකක් තියෙනවා. අවසානයේ මොකද්ද? ප්‍රයෝග සම්පත්තිය. අපි හිතමු මේක තමයි තාමත් හොඳදී. මිනිස්සෙක් කැත විදිහට උපදිනවා. ඒ කියන්නේ යාට මේ මනුස්ස ලෝකයේ ඉපදුණා ගති හොඳයි. නමුත් බොහෝ ඈත පිළිසර තැනක ඉතින් යාට හරි අමාරුයි. උපදි සම්පත්තියක් නැහැ. මිනිස්සයා ඇදලා පැවිදිලා ඒ වගේම පින්තූරයකට කැමරාවකට ප්‍රසන්ට් කරන්න දෙන්න අමාරුයි. එහෙනම් කියමුකෝ 3 එයාගේ ඉන්න පරිසරයේ රටත් ඔක්කොම ඉතින් කාල විපත්ති කාලයක්. ඒ නිසා කර්ම තුනම
ටිකක් අභාගය. ඒ මනුස්ස ලෝකේ ඉපදුනත් එයාට full package එකක් නැහැ human life එක. උපදි සම්පත්තියක් නැහැ, ලස්සනක් හැඩක්වලක් නැහැ කිව්වා. ඒ වගේම තමයි කාල සම්පත්තියක් නැහැ. හැබැයි මේ මිනිස්සයා හරි ධෛර්යවන්තයි, උත්සාහවන්තයි. ධෛර්ය සම්පන්නයි. උත්සාහවන්තයි. ඒ උත්සාහය කියලා කියන්නේ මොකද්ද? උත්සාහයෙන් එයා ඉගෙන ගන්නවා, උත්සාහයෙන් වැඩ කරනවා, උත්සාහයෙන් මහන්සි වෙලා තමන්ගේ ස්කිල්ස් හදා ගන්නවා, දක්ෂතාවයන් හදා ගන්නවා, උත්සාහයෙන් හොඳට දේවල් කවර් කර ගන්නවා. ඒ උත්සාහය නිසා ඒකට කියනවා මොකද්ද? ප්‍රයෝගය. ඒ උත්සාහය නිසා එයාට සල්ලි ගන්න පුළුවන්, කෑම ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර උපදිය අඩු වුණා, ගතියේ යම් අඩුපාඩු තිබුණා, විපත් කාලයේ වුණා, එයාට උත්සාහය නිසා ඒව ජය ගන්න පුළුවන්. උත්සාහය නිසා කර්මය විපාක දෙන්න බැරුව બ્લોක් වෙන තැන තියෙනවා. දැන් උත්සාහයෙන්ද මේ පිටුතුන් මෙහෙට ආවේ ලංකාවේ හිටියානම් විපාක දෙන්න කර්ම තිබෙනවා. ලංකාවේ කියන විපාක දෙන්න හේතු වෙන කර්ම තිබෙනවා. මොනවද සාමාන්‍යයෙන් කියන්නේ බලන්න ඔෆිස් වල වැඩ කරපු පිළිදෙන ඔෆිස් වල වැඩ කරත් ඇති නැත්නම් යුනිවර්සිටි වල ගිහලා ඇති මොනවද සාමාන්‍යයෙන් එදිනෙදා ඩේලි කර්ම විපාක දෙනවා. ඉෂ්ට එකක් තියෙනවා. මට දැනෙන්නේ කියනවා. එකක් දෙකක් කියන්නේ පාරේ ඇක්සිඩන්ට් එකක් ඇක්සිඩන්ට් අනිත් එක තමයි මේ අනිත් කාරණේ තමයි බස් එකකට නැගුත් එහෙම හරියට කෙටිලා හිරෙලා යන්න සිද්ධ වෙනවා. එහෙම නෙවෙයි. ගමන් අපහසුයි. බස් එකක් එනකල් පාරේ ගොඩාක් වෙලා ඉන්න ඕන අවුවේ එන්ටට. එහෙම තියෙනවා. ඒවා යන්න පුදුපුදු කාරණා. නැග්ගන් පස්සේ පර්ස් එක බේර ගන්න ඕනේ, බෑග් එක බේර ගන්න ඕනේ. ඒ වගේම මිනිස්සුන්ගේ ඇඟේ ගැවිලා, තැවෙලා, දහඩිය ගඳ අප්‍රසන්නයි. ඒ වගේම බස් එකේ වාඩි වෙන්න තැනක් නැහැ, ඉරියව්වලා යන්න තිබුණා. වැස්සොත් එහෙම වැස්සේ හරි අවුවේ හරි. ආයෙ ගොඩක් පයින් යන්න ඕනේ. ওই වගේ ගොඩාක් තියෙනවා. ඒ අතර මිනිස්සු බැන ගන්නවා. ඒවට කොටු වෙනවා. ගෙදර ගියාම පස්සේ බයිනවා, කොටු වෙනවා. ඒ වගේම තමයි පාරේ මිනිස්සු බයිනවා, කොටු වෙනවා. ඔය වගේ අනිත් එක ඔෆිස් එකකට වැඩ කරගන්න ගියාම පස්සේ ඒ මිනිස්සුයාගේ තිබෙනා වූ ගෑස් එක රෙස්පෙක්ට් එක ඔක්කොම ආගෙන බලාගෙන බොහෝ බය ආදී වෙලා නිවට න්‍යාලු වෙලාම වැඩේ කරගන්න ඕන හරියට ඒක විදිහේ ඔය කරුණ නෙවෙයි. එහෙම තියෙනව නේද? එහෙම තියෙනව. දැන් මොකද කරන්නේ? ඔය ටික ඔක්කොම විපාක දෙන ඇනුම් බැනුම් තරදෙන ගරදෙන ගුරුසුකම් හැලහැප්පීම් තිබෙනා වූ පිරලා තියෙන හරියට වෙලාවට කලාවට බස් එකක් නැති අවුවේ වැස්සේ පින්නේ කියලා නැහැ. ඉතින් මමගේ කටයුත්ත කර ගැනීම සඳහා ගොඩාක් මහන්සිලා යන්න තිබෙනා වූ පරිසරයකින් කොහොම හරි උත්සාහ කළා මොකද දැන් ඒ වුණානේ. දැන් මොකක්ද දැන් අර තිබෙනා විපාක දෙන්න කර්ම ටික બ્લોක් මෙහෙට එනවා. બ્લોක් වෙනවානේ. ඒ උත්සාහය නිසා දැන් තියෙනවා තමන් රැකියාවක් හොයා ගැනීම සඳහා දක්ෂතාවයන් හදාගෙන ගොඩාක් මහන්සි වෙලා උත්සාහවත් වෙලා වැඩ කරනවා. මෙහෙම තියෙනවා මේ උත්සාහය කියන එකට මම පොඩි කාරණයක්. නම ගම කියන්නේ නැතුව මම කියන්නේ මේක මුල් කාලේ ආපු මේ ළමයි කියලා. ඒ සමහර ළමයි මෙහි ආවේ සමහර ළමයි ඔය ඕපන් වෙලින්ටන් ඔය පැත්තේ ඔය එක නීතිඥයෝ ඒ වගේම ඒජන්ට්ලා ආපු ළමයි. ඒගොල්ලෝ මේ ඔය ඕක්ලන්ඩ් හරි කොයින් හරි මේ රයිස්ටර් ඕක්ලන්ඩ් හරි එයාපෝට් එකේ මේ ඇතුළට බාලා ගියන් පස්සේ ඔය ඒ මිනිස්සු නීතිඥයෝද කියලා හොයන්නත් නැහැ, ඒජන්ට්ලා කියලා හොයන්නත් නැහැ, ටෙලිෆෝන් නම්බරත් නැහැ, මොකක්වත් නැහැ. මම දන්නේ මෙතන එහෙම ඉන්නවද කියලා අහුවෙච්චයි. නමුත් එහෙම හිටියා. ඒක පස්සේ ආපු ගියපු තැනක් මොකක්වත් නැහැ. ඒක මොකද වෙන්නේ? ඊට පස්සේ කවුරු හරි සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. සිංහල කතා කරන්න පුළුවන් වුණාටත් එයා ඒක ඔක්කොම උදව් කරන්න
කැමති නම් මේ වෙන කොහෙන් හරියන කරදරයක් නේ Tamanට පටලවි කිය. එහෙම වුණාන් පස්සේ ඔය අසරණ වෙච්ච ළමයි ඊට පස්සේ හොයන ඇඩ්‍රස් එකක් තියෙනවා. දන්නවද? මොකක්ද? මොකද වෙන්නේ? ඕ කොහෙද ශ්‍රී ලංකා පන්සලක් තියෙන කියලා බලන්න. ඉන්ටර්නෙට් එක ගහලා බලනවා ඊට පස්සේ ආවා ගන්නනේ ඔන්න ඊට පස්සේ කෝල් එකක් දීලා එනවා. අද්දකින්නේ. කොහොම ආපු ළමයින්ට දැන් අපි උදව් උපකාර කරලා තියෙනවා. ඒ වගේම ආහාර පාන ඉලා යන්නේ ඉන්න දැනක් නැහැ. ඒ වගේ ගොඩාක් අසරණ වෙච්ච අය. එහෙම කීප දෙනෙක් හිටියා. ඔය ළමයින්ට ඒ ළමයෙකුට මේ කෑම නැති වුණා. ජොබ් එක හොයාගන්න බැරි වුණා. එයා අසරණ වුණා. අපිට එයාට හම්බ වුණා ජොබ් එක හරි ගොඩක් දුර වෙන නගරේ. ඒක අපේ ස්ථානේ ඉඳලා යන්න වෙනම තිල් ප්‍රමාණයක් යනවා එතෙන්ද. ඒ මනුස්සයට ඒක ගන්න බැහැ. ඔය එක්කෙනා මොකද කරේ? එයාට රස්සාවක් තිබුණා. ඉන්න තැනක් නැහැ. ඒක රෙන්ට් එක ගෙවන්න බෑ. ඊට පරණ මේ දෙන සාමාන්‍යයෙන් ඩොලර් 500 ගන්න පුළුවන් පාර තියෙනනේ. ඒකක් පාරේ දුවන්න බැරිද නේ? බැරිත් ඒකෙන් තමයි මනුස්සයා ලයිසන්ස් තියෙන මනුස්සයා කොහොම හරි ඒ වගේ ඩොලර් 400 පාරේ ගන්න 500 හයි කියලා. කාර් එකක් අරගෙන ඒක වැඩි දුර දුවන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක 25ක විතර කවර එකක් දාගන්න පුළුවන්. ඒ ළමයා වරින් වර එනවා එයාට තෙල් ටිකක් ගහගන්න ඉඩ තිබුණොත් විතරක් අපේ පැත්තේ තෙල් ගන්න. නැත්තම් කෝල් එකක් දෙනවා. ඒ ළමයා බොහෝම මහන්සිලා රැයට නිදාගන්නේ අර කාලේ. ඊට පස්සේ උදේට වැඩට යනවා. වැඩට ගිහිල්ලා තෙල් ගහන්න සල්ලි නැහැ. වීසා එක සීමාන්විත වීසා එකක් තිබුණා. වීසා එක ගහගන්න කල හරියට දුක් විඳා. ඊට පස්සේ මෙයා යට ඩොලර් 5ක් මේ ගන්න පුළුවන්. ඩොලර් 5කට තෙල් ගහුවාන් පස්සේ ඒක ටිකක් පුළුවන්. ඩොලර් 5ක තෙල් ගහගෙන ඩොලර් 5ක් තිබුණොත් එහෙම ඩොලර් 20ක් හම්බ වුණොත් ඒකේ 20න් ඩොලර් 5ක් තෙල් ගහ ගන්නවා. ඩොලර් 15ක ඊට පස්සේ සතිය අදින්න ඔබසරිය හදාගන්න. ඒතර බලන්න කොහොමද මේ ඔබ කරන්නේ කියලා. ඊට පස්සේ යන්නේ නැහැ වැඩි. දුර දුවන්නේ. ඇයි දුර දුවන්නේ නැත්තේ? අර ඩොලර් 5 තෙල් ටික පිච්චෙන හින්දා ඒ වැඩවලට යන්න දුර තියාගෙන ඔබ මැනේජ් කරගෙන ගියා. කොහොම කරලා කොහොම හරි යා වීසා එකක් දෙකක් ආගෙන ඒ ලංකාවේ ඉඩමක් විකුණලා ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉඩමක් උපස් කරනවක් හරි කරලා ඒකත් ඊට පස්සේ මගාරවාගෙන ඒකත් බේරගෙන ගියක් තිබුණා ඒකත් බේරගෙන ඊට පස්සේ මෙහි තිබුණ වීසා වලට අවශ්‍ය කරන්නා වූ ඔක්කොම තියෙන ඒවත් හදාගෙන ගෙවා. ඊට පස්සේ මොකද කරේ? ඒ මිනිහයාට මේ දුකට සැපට අනුවාගේ හිටපු මිනිස්සෙක් කිරිය ලංකාව. ඒ තමයි කවුරු කියලා හිතන්නේ. නෑ. දෙමව්පිය කොහොමද කියන්නේ? ඒගොල්ලෝ ආවත් නිකන් ඉඳන්නවා වගේ ආවත් බාර ගන්න කට්ටිය. තව හිටියා පෙර වංශාරයේ ආත්ම ගානව කතාගෙන ආපු එක්තරා ගේන් ළමෙක් හිටියා. මේ මිනිස්සයා මේ දුක් විඳුට මේ මිනිස්සයා කියන්නේ. ඒක මොකද? කෝල් කර හිටියා නිකන් තනිකමටවත් කියලා. ඒ මිනිස්සයා දැන් කෝල් එක නැවතුවා. මෙහිඳලා කතා කරන්නේ කාඩ්ස් කරලා තිබුණේ. අර මං කිව්ව කාඩ් කරලා තියෙන. ඒ කාඩ් එකක් අරගෙන ඉතින් බීර කතා කරගෙන හිටියා. ඒ මිනිස්සුත් ඊට පස්සේ යන්නේ. මේ මිනිස්සයා මෙහි සම්පූර්ණ කරනවා. කොහොම හරි හිත හදාගෙන කොහොම හරි දරාගෙන ගිහිල්ලා කොහොම හරි නැගලා කොහොම හරි වීසා එක දාගත්තා. වර්ක් වීසා එකක් දාගත්තා. වර්ක් වීසා එක දාගෙන තව එක්ස්ටෙන්ඩ් කරගෙන ඊට පස්සේ මෙයා මොකද කරේ? කොහොම හරි අඩු අපසාරයකින් හොඳ උත්සාහවත් වෙලා ඊට පස්සේ PR දැම්මා. PR දාලා PR එකක් ගත්තා. ඊට පස්සේ ජොබ් එක ස්ථාවර කරගත්තා. හොඳ දැනක රස්සාවක් ගත්තා. ගියක් ගත්තා.
ඒ ගීත පිළික්කන්න අපි ගියා. ඒ ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ මොකද කරේ? අර ගෑනු තමයි ගියා දුවන්නේ. දැන් මෙතනින් මම දන්නේ නැහැ. ඒ මනුස්සයා කියන්නේ නමුත් මෙයා වෙන ළමෙක් වගේ එයත් විවාහවලා එකතු කරගෙන හැවිලා එක දෙයක් ගත්තා. ඒගේ ඊට පස්සේ මොකද කරේ? රෙන්ට් එකට දුන්නා. ඒ මනුස්සයාට ඕන විදිහට ආකිටෙක්චර් එකක් කරලා ඩිසයින් කරලා නැව දෙයක් හැදුවා. මනුස්සයා එක දෙයක් වෙන් කරලා අනිත් ගේ තියාගෙන හොඳ රසාවක් කරගෙන හොඳ ලොකු පරිවාහනයක තියාගෙන දැන් හොඳට ඉන්නවා. එතකොට මෙයාගේ මේ කර්මය මේ විපාකය මේක ජයගත්තේ මේ මනුස්සයා මොකක් හින්දාද? උත්සාහයෙන්. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ ප්‍රයෝගී කියලා කියන්නේ ප්‍රයෝග සම්පත්තිය දාන්න අදිෂ්ඨාන චිත්ත ශක්තිය උත්සාහය දාන්න කර්මය කියන එක විපාක දෙන්න නිකන් කර්මය නිකන් දුර්වල කරලා ඒක විපාක දෙන්න ඒරියා එකකින් බ්ලොක් කරලා. අන්න ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය කියන්නේ. ඒ දක්ෂතාවය අපි හැම කෙනාම තියෙන්න ඕනේ මේ ගිහි පින්වතුන්ට. විශේෂම ගිහි පින්වතුන්. පවුලක් ඉන්නවා, මහත්ෙක් ඉන්නවා, මොන කෙනෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, අම්මා තාත්තට සලකන්න ඕනේ. මේ හැමදේම කරන උත්සාහය කියන එක දානකොට හත්වෙ බලන්න හොඳ නැහැ. හත්වෙ තමන්ගේ දැක්කේ මම ලංකාවේ කියන විදිහටයි මගේ ගෙදර මේ විදිහට වැඩ කරන්න ගත්තේ. ඒ ලංකාවේ නුවයි මේ හරි කියන මේනවනේ නේද? ඒ ගෙවල් දොරවල් වැඩ තියාගෙන දේවක සේවිකාවෝ තියාගෙන ඉඳලා ඒක පුරන්න බැරිද? ඒ බැරි හින්දානේ මේ ආවේ. ඒකින්ද එනකොට ඔක්කොම මෙහෙම තියෙනවා. අපිට තියෙන එක එක ලංකාවේදී මොකද කොහොමද ඉතින් මම මාන්නකාර අයනේ සරලව මේ හරි ජීවිතෙකින් ඉන්නේ. ඒ මෙහි එනකොට ඕක කටුනායක මතක ඇතුව බහවලා ඉන්නවා. මේ ජීවිතේ නෑ. කරුණාව මතක ඇතුව ඕනනම් ආපහු යන ගමන වල ඉතින් කරුණා හයි කරගෙන යනවා. එතන ඔක්කොම ටික දාලා ඉතාමත් හොඳ down to earth මනසක් හැටියට බොහොම රියලිස්ටික් මනසක් තිබෙනා වූ කෙනෙක් හැටියට මේ රට ඇවිල්ලා මේ රටේ විදියට තමන්ගේ ටාගට් එකට යන්න. තමන්ගේ හිතාගත්ත තැනට යන්න අදිෂ්ඨාන පූර්වකව හොද්දට වැඩ කරනවා. හොද්දට එක එක උපක්‍රම සීලේ වැඩ කරනවා. අන්න ඒක තමයි. එතකොට කර්ම විපාක දෙන්න තියෙන ඒවා මොකද වෙන්නේ? නිකන් දියාරු වෙලා කැඩිලා පුපුරලා පාකට යනවා. එතකොට ඒක ජය ගන්න පුළුවන්කම කියන්නේ මොකක්ද? දැන් අපිට දැන් මෙහෙත් ඇවිල්ලා අපි උපසි සම්පත්තිය හදන්නේ. පීරනවා පොඩි කීරිලා පුදී පාන්දර ගානවා කියන ලැම්පු එනවා ඒ හරියයි කියන්නේ. උපසි සම්පත්තිය ආටිෆිෂල් උපසි සම්පත්තිය වැඩ කරන්නේ නැහැ. නේද? අර හෙයර් ඩ්‍රෙසින් නරෝම තියෙනවනේ. ඒ වෙනසු මේ උපසි සම්පත්තිය දෙනවා ඒකට සෑහෙන ගෙවන්න ඕනේ. එකපාරක් මම මෙල්බන් ගියාට පස්සේ මේ අපි මෙල්බන් ටවර් එකක් තියෙනවා. ඒ ටවර් එක නගිනවා මේ මෙල්බන් සිටි එකේ. ස්කයි ටවර් එකක් තියෙන ඒකට නගින්න යනකොට එතන පල්ලෙහාට දුවන මේ ඒක උඩට ගිහිල්ලා ඒක ටික වෙලාවක් යනවා. ඊට පස්සේ පුතේ යනවා. පුරා පුළයි. ඒ ලිෆ්ට් එක යනකම් මම එතන හිටියා. එතන තිබුණා මේ හෙයර් ඩ්‍රෙසින් එකක්. ඔතන හිටියා මේ ගෑනුවෙක් කීදෙනෙක් හිටියා. ඒගොල්ලෝ සාමාන්‍ය තරුණ 35 වගේ ළමයි. ඒගොල්ලන්ට මම කතා කරා. ඉතින් මේ ආවුරු කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ හෙයර් ඩ්‍රෙසින්. මම ඉතින් ඉන්න ගමන් එතන පොඩ්ඩක් ගොඩ වෙලා ඉතින් කරා. ලිෆ්ට් එක එනකන් දැන් නිකන් ඉන්නත් බැහැ. යම් කිසි තැනක ගියාන් පස්සේ මම ඉගෙන ගන්න එක හරි වටිනවා. ඒක ඉගෙන ගත්ත එක තමයි අද මේ කියන්නේ. ඒක උනේ 2000 අවුරුදු. එතකොට දැන් අවුරුදු 20කට පස්සේ අවුරුදු 25කට ඒ මම ඇහුවා මේ මොකද්ද මේ දාන ඒවා නමක් කිව්වා ඒ ඩ්‍රෙසින් එක නමක් කිව්වා. එනනේ ඩ්‍රෙසින් කරනකොට නමක් තියෙනවා. මේ ඩ්‍රෙසින් එකෙන් මේකෙන් ඒ ෆැෂන් නේම් එකක් තියෙනවා. ඒකේ නම කිව්වා. මෙන්න මේකයි. මම ඇහුවා ඒකට කීයක් අය කරනවා කියලා. ඒක වල 35. කියන්නේ 35 ඩොලර් 35. 2000 අවුරුදු ඩොලර් 35 අය කරනවා. ඒක දාන. ඊට පස්සේ ඒක දාන සුත්තර වෙලා කරනවා. 45ක් කරනවා. 45ක් යනවා. ඒක ඊට ඒක ඒ කලර් එක ආර්ට් එක ගන්න. අනෝ මේ දැන් කොච්චර සති කීයක් ඔබ තියනවද?
සතිතියක් තියෙන්නේ නැහැ. අද 2 hours අපේ එකක් තියෙනවා දෙක වෙනකොට ඉවරයි. රාත්‍රී 2 වෙනකොට ඒ hear listening ඔක්කොම ඉවරයි. දැන් ඒ මොකක්ද ඒ කරන්නේ? ඔටෝමැටිකල් එහෙම නැත්නම් යම්කිසි කෘත්‍රිම විදියට යම්කිසි එකක් හදාගන්නවා. ඕනම මිනිස්සෙක් ලස්සනට ඇඳෙන් පස්සේ ඒ මිනිස්සයා හොඳට මහන්සිලා ලස්සනට කොණ්ඩේ පීරලා ඇඳලා මහන්සිලා ඊට පස්සේ ගිහිල්ලා හොඳට නිදාගෙන ඇස් දිමිනකල් නිදාගෙන ඉන්න ඇහැරු විලාක ගිහිල්ලා බලන්න. එවනද මොනයිස් එකද කියලා. දැකලා තියෙනවද? එහෙම දැකලා තියෙනවද? ඔන්න හෙට උදේ බලන්න. ආද රැවෙනවනේ. අද මේ දැක්කේ දැන් ටික වෙලාවක් යනවා. ඊට පස්සේ අද මිනිස්සු ගොඩාක් මහන්සිලා තේරුම් පස්සේ මේ මිනිස්සු කොච්චර හොඳ කෙනෙක් වුණා එයා මූණ තේක් වෙනවා මේ වෙනස් වෙනවා. ඒක නිසා කොච්චර ලස්සනට ඇඟ හැදුවත් මූණ හැදුවත් කොණ්ඩේ හැදුවත් ඒක වෙනස්. ඒක නිසා කුටීනෝ දාන්න බෑනේ. උත්සාහය ගත්තන් පස්සේ අපි හැම කෙනාටම ජය ගන්න පුළුවන්. ඒක නිසා මේ පින්තුන්ට අපි කියන්නේ මොකද්ද? කර්ම හතරයි කිව්වේ. මොකද්ද? කර්ම හතරක්. එකක් තමයි ගති සම්පත්තිය. කියනකොට අකුසල විපාකේ එන්නේ. අනිත් එක උපදි සම්පත්තියේ තියෙනකොට අකුසල විපාකේ එන්නේ නැහැ. තුන කාල සම්පත්තියේ තියෙනකොට අකුසල විපාකේ එන්නේ. අනිත් කාරණේ ප්‍රයෝග සම්පත්තියේ තියෙනකොට අකුසල විපාකේ එන්නේ. අකුසල විපාක එනවා නම් එන්න තව එක විදියක් තියෙනවා. මොකක්ද ඒක? අපි අය ගාවම ඇලි ගැලි දැසි ඉන්නකොට අපේ අයම අපිට එන්නේ නැති ලංකාවේ එන්නේ නැති කර්ම ටික මෙහි හදලා අපේ හැම අංක මාතෘකා කීයක් තිබුණද? මාතෘකා කීයක් තිබුණද මුලින්? පළවෙනි එක තමයි මේ කෙලීම නිර්වාණ ධාතුව කරා යන්නේ. නිවන් දකින්න ඕනේ නම් මේ අය මේ දරුවෝ මල්ල එක්කාස් කරමින් නිවන් දිරන් දෙනවා. එනවා. ඒ ටොපික් එක වැඩ කරයි. දැන් නිවන් මාර්ගය කියලා දුන්නා නම් කියන්න පුළුවන්. ඒකට බොහෝම සතිපට්ඨාන සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අභිධර්ම දේශන පුරා තියෙනවා. වැඩ කරා. මේ පින්වතුන්ට ඇත්ත වශයෙන්ම නිවන් දකින්න එහෙම නම් මෙහි නිවන් නෑ. ආවේ මොකක් නිසාද? ලෞකික ජීවිතය හිතන තරම් ලේසි නෑ ලංකාවේ. ඒකට මහන්සියට ප්‍රමාණවත් වූ වේදනයක් සහ පහසුකමක් ලංකාවේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා හැමදාම දුක, ඒ වගේම අපහසුතාවයේ පීඩාව, නිന്ദාව, අපහසු තියෙනවා. ඒ නිසා ඒක මගහැරලා ජීවිතේ ලෞකික වශයෙන්ම ජය ගැනීම ප්‍රාර්ථනාවෙන් ඉන්නවා. ඒ නිසා මේ පින්තුන් ආවේ නිවන් දකින්න නෙවෙයි ලෞකික ජීවිතේ ජය ගන්න. ඒ ලෞකික ජීවිතේ ජය ගැනීමේදී ඒ ජය ගන්න විදිය අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් කොහොමද ඒකට ඇවැනි එකක් පාත් එකක් හදාගන්නේ කියන එක හිතන එක හොඳයි. හොඳයි. ඊට වඩා ගැඹුරු ධර්මයක් හිතන්න ඕන, අහන්න ඕන. ඒ වගේම නියම මාර්ගයට හදාගන්න. ඒ පුළුවන් ප්‍රමාණය. ඒ වගේම තමයි අපි ඉන්නකොට අපි හැම එකනටම තියෙනවා මෙන්න මේ කර්ම පහක් තියෙනවා. මේ කර්ම පහ හොඳට හිතන්න. ඒක අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නේද ප්‍රසිද්ධිය පොතේ ලියලා තියෙනවා. එකක් තමයි පස්පව් කියලා කියනවා. පස්පව් කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, වරද හැසිරීම, බොරු කීම, මත්පැන් පාන. මේකේ තියෙනවා తాවකාලික සැපපාන. සත්ත්ව ඝාතනය නිසා සත්ත්ව මරුවන් පස්සේ මොකද තියෙනවා කියන්නේ? ක්‍රියාව පාපේ වුණා වේලක් දෙයකට හරි මස් ටිකක් තියෙනවා. තියෙනවනේ. වේලක් දෙකක් අන්දාරේ සතාගේ හැටියට මස් තියෙනවනේ. හැබැයි ක්‍රියාව පාප ක්‍රියාව. ඒ වුණත් මස් ටිකක් තියෙනවා. මොකක් හරි හොරකම් කරොත් හොරකම හොඳ නෑනේ. අකුසල. ඒ වුණත් හොරකම් කරලා ලබාගත්ත දේ තියෙනවා.
පර්ස් එකක්ද ඩොලර් ටිකක්ද ෂර්ට් එකක්ද මොකක් හරි දෙයක් තියෙන ලබාගත දේ තියෙනවා. හැබැයි වැඩි හොඳ නැහැ අකුසල. කාම මිත්‍යාචාරයේ වැඩි අකුසල ක්‍රියාව අකුසල ඒ වගේම නොහොබිනා වැඩක් වුණත් తాවකාලික සැපයක් තියෙනවා. තියෙනවනේ. තුනයි. මොකද්ද? සත්තු ඝාතනයේ මස් තියෙනවා. මොකක් හරි වාසියක්. ඊළඟට වරකම් කිරීමෙන් ක්‍රියාව වරදී වුණත් තිබෙනවා තමන්ට ලැබිච්ච දෙයක්. වර්ධ වැහැඳීමෙන් ක්‍රියාව අකුසල වුණත් නොවිනා දෙයක් වුණත් ඒකෙන් වින්දනයක් තියෙනවා. හතර බොරු කීම නිසා බොරු හරහා තමන්ට ලැබෙනා වූ වාසියක් අඩු වැඩි වශයෙන් තියෙනවා. හතර පහනේ පහ මත්පැන් පානය කිරීම නිසා ඒකෙත් වෙනවා මොකක් හරි දෙයක් తాවකාලිකව ඒ ඉන්න සිහියෙන් කල්පනාවෙන් ඉන්න ජීවිතය හරවක් හරි තියෙනවා දිය නැතුණම මොකක් වෙනවද දන්නේ නැහැ. ඉතින් ඔය වගේ පහක් තියෙනවා. දැන් පස්පව හොඳ නැහැ. ඒ කෙනෙක් මොකද කරන්නේ? පස්පව හොඳ නැති වුණා ඒ පහෙන් අතිශය తాවකාලික පොඩි වින්දන පොඩ තියෙනවා. ඒ වගේම තමයි මනසේ ඊර්ෂ්‍යා කරන්නේ. ඊර්ෂ්‍යා කරන්නේ මොකක්ද? ඊර්ෂ්‍යා කරන්නේ අනිත් එක්කෙනාගේ හැඩ වැඩ, අනිත් එක්කෙනාගේ යාන වාහන, අනිත් එක්කෙනාගේ ගෙවල් දොරවල්, අනිත් එක්කෙනා කනබොන විදිය, අනිත් එක්කෙනාගේ විදිය, ගමන් විලාසය, කතා කරන ස්ටයිල් එක ඒවට ඊර්ෂ්‍යා කරනවා. ඒ ඊර්ෂ්‍යා කරන මනුස්සයාට ඔය එකක්වත් නැහැ. පස්පව් උනත් පස්පව් කරන එක්කෙනාට తాවකාලික සොච්චමක් හෝ වේවා ආස්වාදයක් දෙනවා. පාපේ ක්‍රියාව පස්පව් උනා. හැබැයි ඊර්ෂ්‍යා කරන එක්කෙනාට ඊර්ෂ්‍යා කිරීම තුළින් මොකක්වත් හම්බෙන්නේ නැහැ. හැම වෙලෙම දැවිල්ලයි. ඒක නිසා අපි ඉන්නකොට අපි ළඟ ඉන්නකොට හැම වෙලාවම අදිෂ්ඨාන කරන්න ඕනේ මේ මනුස්සයාගේ උත්සාහයෙන් ඉදිරියට ගන්න. ඒ මනුස්සයාගේ උත්සාහයෙන් වැඩ කරන්නේ ඔය ඇපල් කවුල්ලා කල්ලානේ ඔය මනුස්සයා ඔය වාහනයක් ගත්තා. මොකක් හරි කාර්යයක්. ඔය මනුස්සයා මහන්සියලා අර මොනවද මේ බෙරි පාම් එක ගිහලා බෙරි කල්ලානේ ඔය මනුස්සයාගේ ෂර්ට් එක ගත්තා. මම මොකටද මේ මනුස්සයා උත්සාහයෙන් ඉරිසියා කරන්නේ කියන අදහසින් අපි කියනවා. ඒ වගේම තමයි මම අනිත් අය ඉරිසියා කරනවා කියලා කියන්නේ මගේ ශක්තිය, මගේ පාට, මගේ වපසරිය මම දුර්වල කරගන්නවා, හීන කරගන්නවා කියන එක. ඒ නිසා අපි ඉරිසියාව කියන්නේ මට ගැළපෙන්නේ නැහැ. මම මොකටද යාගෙන කතා කරන්නේ? මම මොකටද වචන පාස් කරන්නේ? මම මොකටද හිත් ගන්න? මම මොකටද යාග අසතුටු වෙන්නේ? අන්නේ ඉතිරිද අපි ඉරිසියාව කියන්නේ පයින් කරගන්න. ඒ වගේම තමයි අනිත් අය කවදාකවත් Tamante ඒ වගේ ඉරිසියාවක් ඇති ගන්නෑ. ඒව උනත් හැම එක්කෙනාම තමන්ගේ අය ළඟ ජීවත් වෙනකොට අනිත් අයට ඉරිසියා කරන්නේ නැතුව වුණත් පරිස්සමෙන් ජීවත් වෙන එක ඇඟට උණයි ශරීරයට කියලා. තේරුණාද? දැන් මම කරුණු හතරයි කියලා දුන්නා. මොකද කරුණය කියන එක අපි හැම එක්කෙනාටම අයිති වෙන දෙයක්. සාමාන්‍ය මේ පිටු පහකට පුළුවන්. ඊළඟට මම කරුණු හතරක් කියලා දුන්නා. මොකද්ද? අකුසල කර්ම විපාක දෙන්න බැරි වෙන තැන් හතරක්. කාල හතර. මොකද්ද? එකක් තමයි ගති සම්පත්තිය නිසා අකුසල කර්ම විපාක. අපි අපාය උපදින්න තියෙනවා නම් ප්‍රේත ලෝකේ උපදින්න තිරිසන් ලෝකේ කියන්න තියෙනවා නම් ඒවා දැන් නෑ. ඒ කර්ම එහෙට ගියාට පස්සේ සිද්ධ වෙන කර්ම ඒ විපාක දෙන්නේ නැහැ දැන් බ්ලොක් වෙලා තියෙනවා. මනුෂ්‍ය ජීවිත වාසනාව නිසා. ගති සම්පත්තිය, උපද සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය. ඒකේ බෙස්ට් එක තමයි මොකද්ද? ප්‍රයෝග සම්පත්තිය. හොඳ අපි උත්සාහ කරන් පස්සේ උත්සාහ කරන ඥානවන්ත උත්සාහය දැරීම නිසා අපිට සෑම දෙයක් ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ශක්තිය මේ පින්වත් හැම දිනාටම ඒ කාන්තෙන් තුරුවන්ගේ සරලෙන් පිළිතුරු ආරක්ෂාව ලැබීවා තමයි කියන ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා. මම ටොපික් තුනක් ඉදිරිපත් කළා. කෙලින්ම ඍජු මාර්ගයෙන් නිවන් දැකීම, ඒ වගේම ලෞකික ජීවිතයේ සතුටක් පවත්වාගෙන යාමට බුද්ධ ධර්මයෙන් යම් කිසි පිළිගත් ලැබෙන ආකාරය කතා කිරීම සහ තුන්වෙනි අපේ ඈත මේ රටේ ඔලු ගිරගෙන ඉන්නේ. ඔකෙන් මේක උදේට ලැබුණ කාරණා මොකක්ද? මොකක්ද ලැබුණේ? ඔව් දෙවෙනි ටොපික් එකෙන්
ඒක වැඩි කොට දෙවෙනි එක තමයි කතා කරේ. නමුත් අර අවසානයේකම දින්වත් මේකට 3-5 වගේ එක්පාවු කරා. ඒක හොඳයිනේ නේද? හැබැයි අපේ පින්තුන්ට ධර්ම ප්‍රශ්නේ මහානත්ව මේක වඩා ගැඹුරු වේවා. ඒ වගේම අහලා තියෙන දේවල් සහ මේ පින්තුන්ගේ යෝජනා, සජෙෂන්ස් ඒවත් හරි වටිනවා. ඉතින් මේ වෙලාවේදී මම ඇත්තටම ගොඩාක් මේ හදාගන්න මේ පින්තුන්ට කියලා දෙන්න. නමුත් කාල වේලාවක් යම් ඉතින් ඉරදී සිද්ධ කරනවා. ඉතින් අහගෙන ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරට වාරණය යනකොට හරිම රසවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන බලය, මේ ශක්තිය උන්වහන්සේට පාරමී බලයෙන්ම හම්බුනේ. ඒ නිසා ඒ උන්වහන්සේ ඒ පාරමී ධර්ම ශක්තිය ඥාන බලය ලබාගෙන අපිට කරුණාවෙන්යි ධර්ම දේශනා කළා. ඉතින් ඒ ධර්මයෙන් කොටසක් තමයි මම මේ පිළිතුරු මේ වෙලාවේ මතක් කරේ. ඉතින් අද තවත් එකක් තියෙනවා. දැන් මම කතා කරා මෙන්න ස්වාමීන් වහන්සේ මේ දැන් මේ පිළිසකුත් ඉන්නවා රෝස්ට් ප්‍රදේශයේ. ඒ නිසා අපිට ඒක ස්වාමීන් වහන්සේනමක් වඩමල ධර්ම දේශනාවක් පවත්වන්න හොඳයි. ඒකෙන් අත් වශයෙන් මේ අපි පොඩි හාමුදුරුවෝ තමයි මතක් කරේ. පොඩි ස්වාමීන් වහන්සේ මේ රැඳියක් නිව් මන්ත් ඒක නිසා තනියෙන් නෙවෙයි ආන්දර. ඒ කියන්නේ මේ පිළිතුරු වගේ අපි වගේ කීමක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ අපිට බාර දුන්නේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ ඒ ස්වාමීන් වහන්සේගේ තිබෙනා ඩිෆෙන්ස් එක සිකියුරිටි ප්‍රොටෙක්ෂන් ඔක්කොම ටික බාර ඇතුළු පාරයි. ඒ නිසා මේ පින්වතුන් කෙසේකට අපිට ඒ ස්වාමීන් වහන්සේ හරියට වටිනවා. ඒ ස්වාමීන් බොහොම දෙනා හම්බුනේ. ඒ නිසා තනියෙන් එවන්න බෑ. ඉස්සරහදිත් එහෙමයි තනියෙන් එවන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව, ඒ වගේම උන්වහන්සේගේ ඥාන ශක්තිය, උන්වහන්සේගේ දේශනා, ඒ සෑම දෙයක්ම උන්වහන්සේ ආරක්ෂා කරගෙන තමයි පරිස්සම් කරන්නේ දෙන්නේ. අපි ඉතින් මේ වගේ ඉතින් ගොඩාක් කලකින් හිතුවෙත් ගිහිල්ලා ඉතින් කැලිච්ච ගුච්චේ විසුමහන්සලා. ඒක නිසා මේක තිබෙනා වූ සර්වත් පැත්ත අසාර පැත්ත ඉතින් මේ සම්පූර්ණ යාන්ත්‍රික දෙයක් ඉතින් පෙන්නලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නමුත් ඒ සාමාන්‍යයේ දේශනාව ඒ සාමාන්‍යයේ සේවාව අපි ලබා දෙන්න කැමතියි. ඒ වුණාට ලබා දෙන්නේ එක්තරා සුපරික්ෂාකාරී සහ ආරක්ෂාකාරී විදියට. ඒත් ගොඩක් ඒ සම්බන්ධ වැඩ කරනවා. ඒ නිසා ඒකත් අපි මේ පිළිතුරු මතක් කරගන්න. ඉතින් ජයන්ත මහත්තයා කතා කරනකොට මම මේ පිළිතුරට ධර්මයේ කියලා දෙන්න ඉන්නේ කැමති දැක්වා වගේම ඒ වගේම තමයි මේ පිළිතුරට කරන විදියකුත් අපි මතක් කරලා තවත් ඉතින් ඉස්සරහදී කියන විදියක් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව ඇතුළතින් පින්වත් ජයන්ත නානකාර මහත්මයා මේ මහත්තයා ඉන්නේ කේස්ටින් ඊළඟට නන්දන මහත්මයා ඉන්නේ කේස්ටින් ඊට පස්සේ චන්දන මහත්තයා ඉන්නවා වෙලින්ටන් ඊළඟට ජයන්ත මහත්තයයි ඉන්දිකා මහත්මියයි දෙන්න මෙහි ඉන්නවා පවුල. ඒකට අපේ චන්දන මහත්තයා මහත්මිය දරුවා වෙලින්ටන් ඉන්නවා. නන්දන මහත්මියයි ඒ පවුලේ මේ මහත්මියයි දරුවෝ මෙහි ඉන්නවා. ඉතින් මේ පින්තුන් කල්පනා කරා ඉතින් මේ පෞලි සහෝදරවරුන්ගේ ප්‍රේතමානන් වල ප්‍රේදාස නාමයන්කාර ප්‍රේතමාන ප්‍රතිමෝදන් කරන්නත් ඒ වගේම ලෙවරිනෝනා මිනිමිතේ පින්වත් මහත්මියට මෞතුමිය ප්‍රතිමෝදන් කරන්නත් වගේම ඉන්දිකා මහත්මියගේ දෙමව්පියන් වන රිචඩ් කල්විස් සේරම් ඒ ප්‍රේතමාටත් මාළනී හේමනපාද සේරම් ඒ පින්වත් මෞතුමියට ප්‍රතිමෝදන් කරන්නත් ඒදාගෙන තමයි කල්පනා කරන්නේ මේ ධර්ම දේශනාව අද හන්දෑවේ ඕගනයිස් කරලා තිබෙන්නේ සංවිධානය කරලා තිබෙන්නේ. ඒ නිසා මේ පින්වත් මව්පියවරුන්ට අපි පින්වන්දන කරමු. මේ පින්වත් සියලු දෙනාගේම මව්පියවරුන්ට පින්වන්දන කරමු. පින්වන්දන කළ මේ ධර්ම දේශනාවේ පින අනුමෝදන් වූ පින්වත්නි සපේටපත් වී නිර්වාණ මාර්ගයේ සුවසේ ගමන් කොට කෙරවර නිවෙනින් සැනසීම ලබත්වා කියලා අවස්ථාවක්. සම්මිය දෘෂ්ටි පාදවසිත දෙවිදිවිතාව පින්වන්දන දාසකවා වේවා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදයේ ආරක්ෂාව මේ පින්තුන්ට ලැබේවා. තුන්වන්ගේ සරණින් පිහිටින් ආරක්ෂාව මේ ධර්ම කාරණා ඇසීමේ ඉතිවි මෙනෙහි කිරීමේ වඩින් ශක්තිය මේ පින්තුන්ට මේ නව ශ්‍රීලංකේට පැමිණ කටයුතු කරන්නා කටයුතු රැකීරක්ෂා පිළිබඳ කටයුතු සියල්ලක්ම හොඳින් යහපත් සිද්ධ කරන අභිවෘද්ධියක් සිද්ධ කරන් ලබා ගන්න හේතු වේවා. සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් අධිෂ්ඨාන අපේක්ෂාව නිෂ්ඨ වේවා සිද්ධ වේවා. බුදුන් වැඩේවා. පාරමී ගුණ පිළිවෙත් පුරාගෙන සම් දෙනාට උතුම් අමාමහ නිවනින් සැනසෙන්න ලැබේවා.
ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්පේ බලෙන් සම්දිනාට නිවන් අවබෝධ කරගන්න ලැබේවා නිවන් මාර්ගයේ පැහැදේවා ඒ වගේම නිවන් දකින්නට කටයුතු කරන මේ වර්තමාන ජීවිතයේදී මේ ධර්ම කරුණු ආශ්‍රයෙන් තමන්ගේ මේ නවසීලන්ත ජීවිතය ගොඩනගා ගන්න ආරක්ෂා කර ගන්න අභිවෘද්ධිය සලසා ගන්න හිතා ගන්නට මාර්ගයක් වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා